Good evening, all of you. සුබ සන්ධ්‍යාවක් වේවා ඔබ සැමට. Time School of Higher Education ආයතනයේ මගින් පවත්වනු ලබන Japanese language in 5 පාඨමාලාව සම්බන්ධව අද දවසේ අප විසින් ඔබ සියලු දෙනාටම මෙම පාඨමාලාවේ හැදෑරීමේ වැදගත්කම සහ මෙම පාඨමාලාව හැදෑරීමෙන් පසු අපි ආයතනය තුලින් කොහොමද ඔබ සැමට සහයෝගය ලබා දෙන්නේ ජපාන් අවස්ථාවන් උදා කරගන්න කියන කාරණාව සම්බන්ධයෙන් කතා කරන්න තමයි අපි මේ නොමිලේ මේ පාඨමාලාව අපි අද දවසේ පවත්වනු ලබන්නේ. Time School of Higher Education ආයතනය විජේ පුවත්පත් සමාගමට අනුබද්ධිත ආයතනයක් වන අතර අද දවසේ අපගේ ෆැසිලිටේටර් එහෙමත් නැත්නම් අපගේ උපදේශනය සඳහා ඩොක්ටර් සුමිත් බදුගේ ඔහු රුහුණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මෝටර් කාර්මික ඉංජිනේරු හා නෞකා සැලසුම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් වන අතර මෙම Japanese language in 5 පාඨමාලාවේ උපදේශකවරයා එහෙම නැත්නම් කතිකාචාර්යවරයා වශයෙන් කටයුතු කරනු ලබනවා. එසේනම් අපි මේ අවස්ථාව ඩොක්ටර් සුමිත් බදුගේ මහතාට ලබා දෙනවා ප්‍රෝග්‍රෑම් එක ඉදිරියට කරගෙන යාම සඳහා. Dr. Good evening. ඔබතුමාට good evening. ප්‍රෝග්‍රෑම් එක කන්ටිනියු කරන්න පුළුවන්. Thank you. Thank you very much for introducing me and tell us about this the course program. Okay. I would like to have the use both the language. I don't know the background, so therefore I would like to use both the languages, Sinhala and English. Right? Today the main program මට හිතෙන්නේ මුලින්ම කියන්න ඕන Japanese language එක අපි ඉගෙන ගන්න ඕනේ කියන එක. දැන් මේ N5 මේ Japanese language program එක පටන් ගන්න හේතුව දැන් ඒ වගේ දේවල් මම මුලින්ම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මෙතෙන්දී. ඒක නිසා මට හිතෙන්නේ ගොඩක් අයගේ විමසීම් ලැබිලා තිබ්බා. දැන් මේ පාඨමාලාව හැදෑරුවම අපිට තියෙන benefits මොනවද, අපිට තියෙන අවස්ථාවල් මොනවද, දැන් මේ දේවල් මට හිතෙන්නේ quality කියලා දෙන්න කියන එක. ඒක නිසා තමයි දැන් මේ වගේ වෙබින එකක් ගන්න තීරණය කරේ. මුලින්ම කියන්න ඕන ජපාන්. මම ජපාන් ගැන මුලින්ම ඉස්සෙල්ලා ඉන්ට්‍රොඩක්ෂන් එක ජපාන් වල ඉන්න peoples ලා ගැන, ඊට පස්සේ තියෙන වලට තියෙන opportunities ගැන, ඊට පස්සේ මගේ තියෙන මෙතන මේකේ presentation එකේ අද flow එක ගැන. ඒක නිසා මම මෙහෙම යන්නම්. මෙතෙන්ට එන්න කලින් මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්නක්. මෙතන ජපාන් වල the flag එක කියන්නේ මේගොල්ලන්ගේ කොක්කි කියනවා නැත්නම් මේ කොඩිය. එයාලගේ කොඩිය දැන් මෙතන තියෙනවා rising sun කියලා කියනවා. ඒ කියන්නේ මේ රතු පාට බෝලයක් තියෙනවා. ඒක එයාලා ඉන්ඩිකේට් කරලා තියෙන sunට. ඊට පස්සේ background එකේ තියෙන white background එක purity. ඒගොල්ලෝ හරි pure nation එකක් කියන එක තමයි මේ කියලා තියෙන්නේ. ඒක හැබැයි ජපාන් ගියාට පස්සේ තේරෙන ඕන කෙනෙකුට දැන් අර one of the beautiful country in the world. ඒක ඊට පස්සේ ඒක beauty කියන එක environment එක විතරක් නෙමෙයි, මුළු ඒ කියන්නේ society එකේ, ඒ කියන්නේ මිනිසුන්ගේ හදවතවලත් ඒ මිනිස්සු හැසිරෙන විදියත් හැම එකක්ම ඒ beauty එක තියෙනවා. ඒක නිසා මොකද countries අතර මට හිතෙන්නේ යන්න හිතෙන country එකක් තමයි ජපාන් කියන්නේ. එයාලා ඇත්තටම මුල් තැන දෙන්නේ ජපානයේ මේ ඔය favoritism එහෙම නැහැ. Tamanට skill එකක් තියෙන පුද්ගලයෙක් නම් අන්නේ skill එකට තමයි මූලිකත්වය දෙන්නේ. දැන් ඒක නිසා දැන් එයාලගේ අපේ හැම අනික එයා Asian country එකක්. ඒක නිසා අපිත් Asian country එකක්. ඒක නිසා දැන් එයාලා ගොඩක් කලාවට country එක මත නෙමෙයි, මුලින්ම අපිට තියෙන skill එක මත අපිට මොන වගේ වැඩක්ද කරන්න පුළුවන් කියන එක. දැන් ඒ වගේ අපිට වැඩ පෙන්නුවොතින්
ඒගොල්ලා ඔයාලට වැඩි සැලරි එකක් නේ තව ඉහළ පොසිෂන් එකක් නැත්නම් ජොබ් එකක් ඒ වගේ වුණත් ඔෆර් කරන්න එයාගල දිගටම ඒ කම්පැනි එකේ තියාගන්න. ඒ වගේ පසුබට වෙන්නේ නැහැ. තමන්ගේ එතන ගිහිල්ලා තමන්ට තියෙන ස්කිල් තමන්ට තියෙන දැනුම ඒව පෙන්නුවට පස්සේ ඒක නිසා දැන් එයාලා මුලින්ම බලන්නේ තමන්ගේ හැටි එහෙමනේ. හැබැයි ඇටිටියුඩ්ස් උත් තියෙන්න ඕන. මොකද ජපාන් කියන්නේ දැන් ඇටිටියුඩ්ස් අතින් ඉහළම කන්ට්‍රි එකක්. ඒක නිසා දැන් එයාලා බලාපොරොත්තු වෙන මේ දේවල් අපෙනුත් එහෙම තියෙන්නේ කියලා. මගේ ක්ලාසස් වලට එන අයට මම මුලින් ඉඳලම දැන් ජපාන් වල තියෙන කල්චර් එක ගැන දැන් සොසයිටි එක ගැන ඒ සේරම අවබෝධයක් දීලා තමයි ජපාන් වලට යවන එක කරන්නේ. ඒක නිසා දැන් මගේ ක්ලාස් එකට මොකද මම අවුරුදු 11කටත් වැඩිය ජපාන් වල ඉඳලා තියෙනවා වර්ක් කරලා තියෙනවා ස්ටඩීස් කරලා තියෙනවා මේ ඒක නිසා ජපාන් සොසයිටි එක ගැන හොඳට අධ්‍යයන කරලා තියෙනවා ඒක නිසා ඒ අවබෝධය ඇතුව ඔයාලත් ඒ විදිහට ට්‍රේන් කරලා තමයි ජපානෙට යවන්නේ ඒක නිසා දැන් මේ ක්ලාස් එකට ජොයින් වෙන කට්ටියට මට හිතෙන්නේ ඒ අවබෝධය මම පුළුවන් තරම් උපරිමයෙන් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ N5 the language program එක හරහා language එක විතරක් නෙවෙයි කල්චර් එක පිළිබඳවත් සෑහෙන අවබෝධයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා ජපාන් වල හැබැයි මම පොඩ්ඩක් කියන්න ජපනිස් වල විතර නිහොන්ගෝ කියලා කියන්නේ ජපනිස් ලැන්ග්වේජ් එක කියන එක ජපනිස් භාෂාවෙන් නිහොන්ගෝ කියලා කියන්නේ මෙතන නී කියලා කියන්නේ මෙතන අපර රයිසින් සන් කියන එකේ සන් ගේ කැලේ නොහොන් කියන්නේ මෙතන පොත කියන එක ගෝ කියන්නේ ඒ භාෂාව කියන එක. එතකොට නිහොන්ගෝ දැන් ඒකෙන්ම තේරෙනවා ඇති ඒගොල්ලෝ මුල් තැන තියලා තියෙන්නේ මොනවටද කියන එක මම වැඩිපුර විස්තර ඊට පස්සේ ලැන්ග්වේජ් ක්ලාසස් ගැන ඊළඟ තියෙන ද ලෙක්චර්ස් වලදී කියන්න බලාපොරොත්තු වෙනවා මම මෙතන කියන්න යන්නේ නැහැ. නමුත් අද වෙබිනාර් එකේ ඔයාලට මේකේ තියෙන ඔයාලට තියෙන අපි බලුවොත් benefits නැත්නම් opportunities අවස්ථා මොනවද කියන එක තමයි අද මම වැඩිදුර විස්තර කරන්න යන්නේ මෙතෙන්දී. මම ගියා දැන් මේකේ pictures හිටන් දැන් පුජිසන් නැත්නම් පුජියාමා කියලා කියනවා මේ සකුරා මේ ජපානයේ තියෙන how beautiful නේ ඒක ගියාම තමයි හිතෙන්නේ දැන් මම පොඩ්ඩක් වීඩියෝ එකක් ප්ලේ කරන්න වගදී දැන් අර පමණක් ඉන්දියා බංග්ලාදේශ වගේ අය ගියාට පස්සේ ඒගොල්ලන්ට හිතෙන්නේ මේක හෙවන් එකකට ගියා වගේ. ඒ කියන්නේ දැන් මේක දිව්‍ය ලෝකෙට ගියා වගේ තමයි යාලට ඒක ඒ වගේ තමයි ඒගොල්ලෝ කියන්නේ. දැන් ඒකෙන්ම තේරෙනවා ඇති මේක කොහොමද මේ කන්ට්‍රි එක මට තියෙන ලස්සන ඒ වගේම අනිත් පිරිසුදුකම අතින් ලෝකෙ ඉහළම තැනක් තියෙන කන්ට්‍රි එකක් තමයි. ඊට පස්සේ මම යන්නම් මෙතෙන්ට මගේ අද the flow of the presentation එකට වැඩිපුරම කතා කරන්නේ මේ අද පොඩක් short introduction එකක් දෙනවා ජපාන් ගැන. So after that I would like to explain these kind of things and කොහොමද ජපානට යන්න තියෙන parts මොනවද routes මොනවද කියන එක මම explain කරනවා. ඒක එක route එකක් තමයි study in Japan කියන එක. ඊට පස්සේ work in Japan කියන එක තවත් step එකක් තියෙනවා තවත් route එකක්. ඊට පස්සේ දැන් අලුතෙන් ජපාන් ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් එකයි ජපනිස් මන්තෙන් ගවර්න්මන්ට් එකයි ද ඇග්‍රීමන්ට් එක සයින් කළා ට්‍රේනීස්ලා යවන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් හරි ගැස්සලා තියෙනවා. දැන් ඒ හැම දෙයකටම හැබැයි ජපනිස් ලැන්ග්වේජ් එක උවමනා වෙනවා. ඒක නිසා මොන පාත් එකේ යන්න ගියත් ඔයාලා ජපනිස් මුලින් මේ N5 කියන්නේ ජපනිස් ෆවුන්ඩේෂන් ලෙවල් එක. ඊට පස්සේ ඒක ඊළඟ ලෙවල්ස් යනවා N4 N3 N2 N1 වලට යනකම් යනවා. N1 වගේ තියෙනවා නම් ඇත්තට ජපාන් නෙමෙයි ලංකාවේ වුණත් ඔයාලට ලැන්ග්වේජ් ක්ලාස් තුනක් කරන්න පුළුවන් වෙනවා. නමුත් එහෙ මම තියෙන මෙඩිසින් වගේ ප්‍රොෆෙෂන් එකක් ඒක මෙඩිසින් කරන එක බොහොම අමාරුයි. නමුත් මෙඩිසින් වගේ ප්‍රොෆෙෂන් එකකට යනවා නම් අනිවාර්යයෙන්ම N1 විතර ලෙවල් එකේ මොකද එයාලා බොහොම අඩුවෙන් තමයි දෙන්නේ ඒ වගේ opportunities මෙඩිසින් ෆීල්ඩ් එකේ. නමුත් ඒ ලෙවල් එකට යනවා නම් N1 exam ඒක ටිකක්
අමාරු කාර්යයක්. නමුත් අපේ ලංකාවේ N1 exam කරපු අයත් ඉන්නවා මෙහි නේ. ඊට පස්සේ මම අන්තිමට කතා කරන්නම් මමත් මං කිව්වා අවුරුදු 11 මාරකටත් වැඩි හිටියා. නමුත් ජපාන් වල නමුත් මගේ අක්කයිය හිටියා අවුරුදු 20කටත් වැඩි. නමුත් එයාලටත් ඒ කාලේ මේ permanent residence ගන්න බැරි වුණා. මේ කොච්චර work කරත්. නමුත් now they will offer this opportunity now able to the work there the more than 5 years in the executive level I'm in the position. So then we able to get the permanent residency here. So apply for this the PR. දැන් ඒගොල්ලා පොඩ්ඩක් රිලීස් කරලා තියෙන ඉමිග්‍රේෂන් ලෝස් අර අපි අවුරුදු 5කට වැඩියනේ අපි එහි ටැක්ස් පේ කෙනෙක් විදියට ටැක්ස් පේ කරලා ඒ ඩොකියුමන්ට්ස් තියෙනවා නම් ඕගොල්ලන්ට පර්මනන්ට් රෙසිඩන්සි එකට රෙසිඩන්ස් නැත්නම් ඒ PR එකට ඇප්ලයි කරන්න පුළුවන්කම ඇති වෙනවා දැන් තියෙන ඉමිග්‍රේෂන් රූල්ස් අනුව. ඒ ටික මම අන්තිමටම කතා කරන්නම්. අපි යමු එහෙමනම් ඊළඟ ස්ටෙප් එකට. දැන් මේ තියෙන්නේ ස්ප්‍රින්ග් එකේ අපිටම වසන්ත කාලේ ජපානයේ තියෙන ඒගොල්ල හරි සිටිස් සිටන් හරියට ප්ලෑන් කරලා තමයි හදලා තියෙන්නේ. එක එක සීසන්ස් වලට එක එක කලර්ෆුල් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. දැන් මේක වසන්ත කාලේ ඒ කියන්නේ ස්ප්‍රින්ග් එකේ අර දැන් ඇත්තටම ජපානයේ තියෙන වසන්ත කාලේ දැන් මේ මාර්තු අප්‍රේල් අතර දැන් චෙරි බ්ලොසම් නැත්නම් ඔය සකුරා මල් පිපෙන කාලය. හැම ස්ට්‍රීට් එකක් දිගට ඊට පස්සේ ද පාක් වල හැම තැනම මේ වගේ සකුරා මල් පිපෙනවා. ඔය ලස්සන කියන්න බෑ ඒ තරමට. දැන් ඒක කියනවා ඒ වගේ බලන්න යන එකට හනමි කියලා කියනවා. මම ප්‍රසන්ටේෂන් එක අන්තිමට ඔයාලට අර ඒ කියන්නේ ඔයාලට තියෙන ප්‍රශ්න ඒ වගේ කතා කරන්න chance එකක් දෙන්නම්. ඊළඟට දැන් මේක තමයි මම මේක ඉන්ක්ලූඩ් කරන්නත් මේ ප්‍රසන්ටේෂන් එකේ එක ස්ලයිඩ් එකක් විදියට තීරණය කරේ. මෙතන බලන්න දැන් මේක ජපාන් වල තියෙන බිසි ස්ට්‍රීට් එකක්. දැන් ස්ට්‍රීට් එකේ තියෙනවා මේ බලන්න බෝඩ්ස් තියෙනවා මේකේ සෑහෙන. දැන් මේකේ ස්ට්‍රීට් එක දෙපැත්තේනේ තියෙන එක එක shops වල බෝඩ්ස් තියෙනවා. මේකේ බලන්න ඉංග්‍රීසි භාෂාවෙන් කීයද බෝඩ්ස් තියෙන්නේ කියලා. දැන් ඒ කියන්නේ හැම බෝඩ් එකම වැඩිපුරම තියෙන්නේ ඒගොල්ලන්ගේ the language එකෙන් තමයි sorry මම ඉක්මනට එනවා. මෙතන දැන් මේ හැම බෝඩ් එකක්ම වගේ මොකද ජපනිස් වලින් තමයි තියෙන්නේ. දැන් ඒ නිසා මොකද ජපානයේ කියන්නේ දැන් ගොඩක් ජපනිස්ලා ඉංග්‍රීසි යාලට කතා කරන්න ටිකක් අමාරුයි. ඒක නිසා නමුත් අර higher education institute නැත්නම් universities වල ඉන්න professorsලා ඒ level එකේ අය මේ ඉංග්‍රීසි කතා කරනවා නැත්නම් එයාට ලියන්න කියන්නේ හැකියාව තියෙනවා. නමුත් අනිත් සාමාන්‍ය ජනතාව ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ අර අපි වගේ second language එකක් විදියට ඉංග්‍රීසි ඉගෙන ගන්නවා ස්කූල්ස් වල. මට තියන්නේ ජපානයේ මේ අර ලියන්න කියන හැකියාව 100% අපේ ලංකාවේ නම් මට දෙන්නේ තාමත් ඒ percentage එක 100 වලට ගිහිල්ලා නැහැ. අඩුයි. හැමදේම educated. එහෙම වුණත් ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරනවා හරි අඩුයි. මේ ඒක නිසා අනිවාර්යයෙන්ම අපි වගේ කෙනෙක් ජපානයට ගියොත් අනිවාර්යයෙන්ම අපේ language එක දැනගෙන තියෙන්න ඕන. දැන් පාරක් හොයාගන්න හරි වෙන place එකක් හොයාගන්න හරි එයාට කතා කරන්න වෙන්නේ ඉංග්‍රීසියට වැඩිය Japanese language එකෙන් තමයි. ඒක තමයි Japanese language එක ඒ ජපානයට යනවා නම් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න වෙනවා. ඊට පස්සේ බලමු අපි තාමත් මම ජපාන් ගැන තමයි කියන්නේ. දැන් ජපාන් මෙතන තියෙන ලොකේෂන් එක ද මැප් එක බලා ගන්න පුළුවන්. මම
තියෙන එක ගන්න. ඔව් මේ තියෙන්නේ ජපානයේ. ඊට පස්සේ මෙතන අපේ ලංකාව මෙතන පේන්න තියෙනවා. දැන් ඇත්තටම ජපානයේ දැන් එක එක පළාත් වලට නැත්නම් රීජන්ස් වලට වෙන් කරලා තියෙනවා. ඒ රීජන් එකේ පල්ලෙහා තියෙන රීජන් එක කියුෂු කියලා. මෙන්න මේ රීජන් එකට සයිස් එකට අපේ ලංකාව ඇත්තටම සයිස් එක තියෙන්නේ. ඒක නිසා ජපානය කියන්නේ ඇත්තටම 6 ගුණයක් විතර විශාලයි ලංකාවට වැඩිය ඒරියා එක ගත්තොත්. ඊළඟට අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. මේ මෙතන බලන්න ඊට පස්සේ අපි ජපානයේ ඒ කීපයකට ඒරියාස් ඒ කියන්නේ රීජන් කියලා කියනවා වෙන් කරලා තියෙනවා. අපි තුමු මෙතන හොක්කයිඩෝ, තෝහොකු, කාන්තෝ, චුබු, කින්කි දැන් ඔහොම කීපයකට අපි දන්නවා ටෝකියෝ මෙට්‍රොපොලිටන් ඒරියා එක තියෙන්නේ. දැන් මෙතන කාන්තෝ ඒරියා එකේ ඒකේ තව අනිත් මේ පොඩියට වෙන් කරලා තියෙන ඒ පළාත් වලට කියන ප්‍රිෆෙක්චර්ස් කියලා. අපේ අර දිස්ත්‍රික් වගේ තමයි ලංකාවේ තියෙන. ඒගොල්ල එක රීජන් එකක් දිස්ත්‍රික් කීපයකට වෙන් කරලා තියෙනවා. ඒ එක දිස්ත්‍රික් එක අර ඒ කියන්නේ ප්‍රධාන නගර තියෙනවා කීපයක් සමහර වෙලාවට ඒක නේ. අපිට ටෝකියෝ මෙට්‍රොපොලිටන් ඒරියා එක ගත්තොත් අනිවාර්යයෙන්ම සයිතමා සයිතම කියලා වෙනම මේකක් තියෙනවා. නමුත් ටෝකියෝ වල යොකෝහාමා ඒ වගේ ටෝකියෝ ඒ වගේ මෙට්‍රොපොලිටන් ඒරියා. ඊට පස්සේ චිබා ප්‍රිෆෙක්චර් එකේ තමයි අර නයිට එයාපෝට් එක. දැන් ජපානට අපි යනවා නම් අපි හිතමු අපේ ස්කූල් එක නැත්නම් යුනිවර්සිටි එක තියෙන්නේ මේ කාන්තෝ රීජන් එකේ නැත්නම් තෝහොකු නැත්නම් මේ රීජන් එකේ නම් අපි අන්තිමට යන්න ඕනේ නයිට එයාපෝට් එකට ගිහිල්ලා තමයි. අනිත් හැබැයි කියුෂු එයාපෝට් වෙනම තියෙනවා. මේ රීජන් එක කියුෂු කියලා තියෙනවා. දැන් නේ දැන් එහෙම කියුෂු යනවා නම් කියුෂු වෙනම එයාපෝට් එකක් තියෙනවා. මට තියෙන එයාපෝට්ස් ටෝකියෝ වලත් ඉන්ටර්නැෂනල් එයාපෝට් එකක් තියෙනවා. නමුත් අපේ ෆ්ලයිට් ලංකාවෙන් යන ෆ්ලයිට් ඒ ටෝකියෝ එයාපෝට් එකට යන්නේ නැහැ. නමුත් කියුෂු වලට යනවා. ඊට පස්සේ නයිට් එකට යනවා. නයිට් එකෙන් අනිත් රීජන් වලට අපි ට්‍රේන් එකේ වගේ යන්න වෙනවා. එහෙම වුණොත් මේක තමයි සාමාන්‍යයෙන් මම රෆ්ලි දැන් මේක අයිඩියා එකක් ජපාන් ගන්න. නමුත් මේ හොක්කයිඩෝ හොක් කියලා කියන්නේ ඇත්තටම මේක තියෙන්නේ රීජන් එක ඒ කියන්නේ හිතා කියන්නේ උතුරු පැත්තට වෙන්න තමයි තියෙන්නේ. දැන් හොක්කයිඩෝ වලට යනවා නම් ඒ කියන්නේ throughout the year මුළු අවුරුද්ද පුරාම සීතලයි. ඒ වගේම පමණක් මේකේ පාර්ස් හිමෙන් පිරලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ හිම බලන්න. ඒ වගේ යන්න තියෙන එක ඒරියා එකක් තමයි මේ හොක්කයිඩෝ කියලා කියන්නේ. හොක්කයිඩෝ හැබැයි සප්පොරෝ කියන්නේ ඒකේ කැපිටල් එක. සප්පොරෝ කියලා බියර් ජාතියකුත් තියෙනවා. මම මෙතන ඊට පස්සේ ඇයි ජපානයට යන්නේ කියන එක ස්ටඩීස් වලට යන්න හොඳ ප්ලේස් එකක් නැත්නම් වර්ක් කරන්න යන්න හොඳ ප්ලේස් එකක් නැත්නම් PR වලට ඇප්ලයි කරන්න good ප්ලේස් එකක් කියන එක දැන් මෙන්න මේ ෆැක්ට්ස් වලින් ජපානයේ නේ අපි තමු Nobel prizes අරන් තියෙනවා 28 දැනට Nobel prizes කියන්නේ සයන්ටිස්ට්ලා අරන් තියෙනවා. ඊට පස්සේ අර GDP නැත්නම් contribution to UN එකයි gross national income එකයි බැලුවොත් ජපානයේ වෙනවා මේ ඒ කියන්නේ UN එකට contribution එක බැලුවම world third contributor UN ඒ වගේම ලෝකේ ඉන්කම් එක අතින් ගත්තම third place එක මට දෙන්නේ USA ඊට පස්සේ චයිනා වලට පස්සේ එන්නේ ජපාන් තමයි. ඊට පස්සේ ජපාන් වල තියෙනවා මේ අර top 1000 කියන්නේ රෑන්ක් වල තියෙන යුනිවර්සිටිස් 33ක් තියෙනවා ජපානයේ. අපි දැන් පටන් ගත්තම ටෝකියෝ යුනිවර්සිටි එකෙන් පටන් ගත්තම ටෝකියෝ යුනිවර්සිටි සේරම යුනිවර්සිටිස් අර top 1000 වල ඇතුළත තමයි තියෙන්නේ. මට දෙන්නේ ටෝකියෝ යුනිවර්සිටිස් 100 වලට උඩින් තියෙනවා. ඊට පස්සේ ලෝකේ දෙවනි තැන ගන්න ඉන්ඩස්ට්‍රියල් මේ රොබෝට්ස් කියන්නේ රොබෝලා පාවිච්චි කරන second place එක හම්බ වෙන්නේ ජපාන් වලට. ඊට පස්සේ
World Cultural Heritage. It was a global, the Peace Index, they made the top 10 best big cities in the world. Japan second place එක හම්බ වෙන්නේ. ඊට පස්සේ automobile ගත්තම cars manufacturing ගත්තම world second වෙනවා ජපාන් එක. දැන් ඔයගේ details ගත්තම ඇත්තටම ජපාන් වලට දැන් ඇත්තට යන්න හිතෙන country එකක් මේක මම මේ ගත්තේ තව facts මේක ගොඩක් තියෙනවා මම ඒ ටිකත් ඊළඟ slide එකේදී කියන්නම්. මෙන්න මේ ඔයාලට තියෙන opportunities මොනවද කියන එක මෙතන දැන් මෙතන ගොඩක් ඔයාලට තියෙන opportunities මට කියන්න පුළුවන් ජපාන් වලට ගියොත් තියෙන opportunities මොනවද කියන එක. ජපාන් වල population එක ඇත්තට අපි කියන්නේ homogeneous කියලා. homogeneous කියන්නේ ඒක ethnically ඒ කියන්නේ යාලගේ අපි ලංකාවේ නම් මේ එක එක ಜಾති වලට එක එක මේ කුල වලට එක එක බෙදිලා ඉන්නවා. ජපාන් වල එහෙම කුල වලට බෙදිලා නැහැ. එයාලගේ සේරම එකම කුලේ තමයි සේරම ඉන්නේ. ඒකේ population එක ජනගහනය ගත්තම 121.4 million ඉන්නේ ජපනීස්ලා. ඊට පස්සේ foreigners-ලා ඉන්නවා 3.1 million විතර. දැන් ටිකක් වැඩි වෙලා ඇති මොකද foreigners-ලා ගන්න ප්‍රමාණය වැඩි වෙච්ච නිසා. දැන් අනිත් ලෝකයේ අනිත් රටවල් එක්ක සසඳන විට දැන් මේකේ ජපාන් වල තමයි අර life expectancy නේ the rate එක වැඩිම තියෙන්නේ. අපි තුමු ගෑනු අයගේ 87යි 87.09 years එක විතර එයාලගේ මෙතන expect එයාලා සෑහෙන කාලයක් ජීවත් වෙනවා. මොකද ඒකට එක හේතුවක් තමයි ජපාන් වල තියෙන අර පිරිසුදුකම. දැන් ඒවල foods ගත්තත් ඒවා ඒ අර hygiene අතින් ඒ කියන්නේ පිරිසුදුකම අතින් හරි ඉහළයි. මොකද water වල ඉඳලා ඒ සේරම මාකට් එකට එන්නේ ඒ සේරම ටෙස්ටිං කරලා තමයි එන්නේ. දැන් ඒක නිසා බයක් නැතුව ජපාන් වල තියෙන ඒ කියන්නේ සුපර් මාකට්ස් වල ඕන තියෙන ෆුඩ් අයිටම් එකක් පර්චේස් කරන්න මිලදී ගන්න පුළුවන් කිසි බයක් නැතුව. මොකද ඒවල ඒ කියන්නේ මීට්ස් පවා සේරම ඒ ටෙස්ටිං කරපුව තමයි එවන්නේ මාකට් එකට. ඊට පස්සේ රිලිජන් එක අතින් සින්තෝ කියලා තියෙනවා අර පොඩි අර ලංකාවේ වගේ එක එක ඔය ගස් ගල් ඊට පස්සේ දැන් අර දෙවිවරු ඒ වගේ අදහන වෙන ආගමකුත් තියෙනවා සින්තෝ කියලා. ඊට අමතරව වැඩිපුරම එයාලා ඉන්නේ බුද්දිසම්. නමුත් අර අපේ මහායාන බුද්දිසම් එක තමයි එහෙ. ඒක නිසා ජපානයේ ගොඩක් ටෙම්පල්ස් තියෙනවා. ඊට අමතරව සුළු ප්‍රමාණයක් ඉන්නවා මේ ක්‍රිස්තියානිටි ක්‍රිස්තියානි අයට. ඊට පස්සේ the language එක ජපනීස් අර දැන් අපේ වගේ තමිල් නේ එහෙම බෙදිලා නැහැ. මුළු ජපානෙම කතා කරන්නේ එකම ලැන්ග්වේජ් එක. නමුත් අර අපි දන්නවා අපි දකුණු පළාතේ අය කතා කරනකොට අර පොඩ්ඩක් සිංහල කතා කරත් පොඩ්ඩක් වෙනස් විදියකට කතා කරන්නේ. අර ඊට පස්සේ අපි දන්නවා කන්ද උරට ගියාම තා පොඩ්ඩක් වෙනස් විදියට කතා කරන්නේ සිංහල. දැන් ඒ වගේ මේකක් තියෙනවා ජපාන් වලත්. මොකද ටෝකියෝ වල ඉන්න අය කතා කරනකට වැඩිය පොඩ්ඩක් වෙනස් ඕසාකා වල ඉන්න අය කතා කරනවා. ඊට වැඩිය පොඩ්ඩක් වෙනස් අපේ කියුෂු වල පැත්තේ ඉන්න කෙනෙක් කතා කරනවා. නමුත් එකම ලැන්ග්වේජ් එක තමයි කතා කරන්නේ. මම කලිනුත් කිව්වා සොසයිටි එක හෝමෝජිනියස් කියන එක. ඊට පස්සේ දැන් මේක ස්ටුඩන්ට්ස් ලට හරි වැදගත්. මෙන්න මේ පොයින්ට් එක වැදගත් වෙනවා. මොකද අපි ජපානෙට ගියාම අපිට හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ගන්න වෙනවා. හෙල්ත් ඉන්ෂුරන්ස් එක ඇත්තටම අපි ස්ටුඩන්ට් කෙනෙක් අපි හෙල්ත් ඉන්ෂුරන්ස් එක මේක හැබැයි සිටි ඔෆිස් එකේම තමයි අපි ගන්න වෙන්නේ. හෙල්ත් ඉන්ෂුරන්ස් එක ගවර්න්මන්ට් එකේම තමයි මැනේජ් කරන්නේ. දැන් ඒකේ අපිට 30% දැන් මේක ඇත්තටම හැම කෙනෙකුටම අවස්ථාව නැහැ මේ හෙල්ත් ඉන්ෂුරන්ස් එක ගන්න. දැන් අපිට තියෙන වීසා කැටගරි දෙකක් තියෙනවා. එකක් අර ෂෝට් ටර්ම් වීසා නැත්නම් ලොන් ටර්ම් වීසා කියලා. දැන් ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් විදියට යනවා නම් ජපාන් වලට ඒ
long term visa වලට තමයි යන්න වෙන්නේ. ඒ අයට පුළුවන් ඒ city office එකේ register වුණාට පස්සේ මේ insurance scheme එකට ඇතුළත් වෙන්න. ඒක නිසා මට දෙන්නේ අපේ ලංකාවේ නැත්නම් ලංකාවේ නෙමෙයි ලෝකේ හැම රටකම යන ස්ටුඩන්ට්ස්ලා විදියට යන්නේ ඒ කියන්නේ the long term visa වලට යන හැම කෙනෙක්ම මේ ඉන්ෂුරන්ස් ස්කීම් එකට ඇතුළත් වෙනවා. එතෙන්දී අපිට ස්ටුඩන්ට් ගෙවන්න වෙන්නේ 30% විතරයි. ඊටු 70% එක ගවර්න්මන්ට් එකෙන් තමයි දෙන්නේ. ඒක නිසා මේක සෑහෙන ලොකු බෙනිෆිට් එකක් අපේ ස්ටඩීස් කරන කට්ටියට නැත්නම් වර්ක් කරන කට්ටියට ජපාන් වල. මොකද මේ බෙනිෆිට් එක අනිත් කන්ට්‍රීස් වල හම්බ වෙන්නේ නැහැ. ජපාන් වල විතරයි හම්බ වෙන්නේ. දැන් මේකත් එක හේතුවක් ඇත්තටම දැන් එහෙ අර බර්ත් මේ elderly people ලගේ percentage එක වැඩි වෙන්න. මොකද එහෙ සෑහෙන කොස්ට් එකක් මේ හෙල්ත් ඉන්ෂුරන්ස් වලට දරනවා ගවර්න්මන්ට් එක. ඒක නිසා අර life expectancy එක ඒවා සෑහෙන වැඩි. ඊට අමතරව දැන් සෑහෙන benefits තියෙනවා. මම ඒවා දැන් මෙතනට කතා කරන්න යන්නේ වෙලා යන නිසා. ඊට පස්සේ මම මේකත් ඉන්ක්ලූඩ් කරා part time job එකක්. සාමාන්‍යයෙන් ඔයාලා ස්ටුඩන්ට් වීසා යනවා නම් 4 hours per day work කරන්න පුළුවන්. නමුත් per week 28 hours per week work කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක officially ඔයාලට හම්බ වෙන hours ගන්න. ඒ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙකුට නමුත් මේක වැඩි තියෙන්නේ අපේ අය ගියාට පස්සේ අර official hours ගන්නටත් වැඩිය. ඉතින් official hours වල අර කරන්නේ day time එකේ. නමුත් unofficially the night time එකේ ඉතින් work කරනවා ඒගොල්ලෝ. මේ නේ ඒක නිසා දැන් පොඩි මට sorry මට මිනිත්තුවක් දෙන්න. මම පොඩ්ඩක් ආපහු එනවා මිනිත්තුවකින් නේ. Yeah, sorry for the disturbances. Yeah, so then you can I would like to tell that type this kind of the things but anyway I will have to inform you මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද දැන් මේ දේවල් ඇත්තට ජපානයේ ගියොතින් කරන්නේ කියන එක පස්සේ දැන් ක්ලාසස් වලට ජොයින්ට් වුණාට පස්සේ මොකද මේ දැන් මේ දේවල් අර ඕපන්ලි කියන්න බෑ. නමුත් දැන් ඔයාලා ක්ලාස් එකට ජොයින්ට් වුණාට පස්සේ මට වෙන වෙනම දැන් ඔයාලට ගයිඩ් කරන්න පුළුවන් වෙනවා
දැන් එතකොට ගොඩක් ඉන්ෆෝමේෂන් මට දෙන්න පුළුවන්. දැනට මේ ද වෙබිනා එකේ අර ජෙනරල් ඉන්ෆෝමේෂන් විතරයි මට දෙන්න වෙන්නේ. හොඳයි. ඊට පස්සේ බලන්න සාමාන්‍යයෙන් අපි part time job එකක් කරනකොට දැන් සාමාන්‍යයෙන් රේට් එක යෙන් 1000 ඉඳලා 1300 ඒක වැඩ කරන තැන අනුව තමයි ඔය රේට්ස් ගෙවන්නේ. සමහර වෙලාවට සමහර අර අපිටම සුපර් මාකට් එකක ඔය අපිටම එළවලු ඒ වගේ පැකින් කරන තැනක කියලා එහෙම නොතින් ඒ තැන අනුව වෙනස් වෙනවා මේ රේට් එක. රෙස්ටුරන්ට් වලට වෙනමයි. දැන් එක තැන අනුව. නමුත් ඊට පස්සේ එතන වැඩ කරලා සීනියරිටි එක අනුව ආපහු වෙනස් වෙනවා මේ රේට් එක. මොකද මේ රේට් එක ආපහු එතන තියෙන අපි සචෝ කියලා තියෙනවා එතන ඉන්න ලොක්කට මේ දැන් ඒ කම්පැනි එකේ ප්‍රෙසිඩන්ට් කියන සචෝ කියලා. දැන් එයාට කතා කරලා දැන් මේ රේට්ස් අපිට ඇත්තටම එයාට හිතට අල්ලලා කියොත් එතන ප්ලේස් එකේ වැඩ කරන විදිය දැන් එයාලා අනිවාර්යෙන්ම යන්න දෙන්නේ නැතුව එතන තියාගන්න නේ. ඒක නිසා දැන් ඒක තමයි දැන් ජපනීස්ලා ගොඩක් වෙලාවට බලන්නේ අපි හොනස්ලි එතන වැඩ කරනවද ඒ ආයතනයට ඇත්තට උමනා විදියට දැන් ඒ කියන දේවල් වලට ඒ වගේ වැඩ කරනවද නැද්ද කියන එක බලලා තමයි ඒගොල්ලෝ තීරණය කරන්නේ මේ දේවල්. ඒක නිසා ඔයාලා පොමනක් අර ඉන්ටර්වයුව වලට එනකොට ජපනීස්ලා හැම වෙලේම ඉන්ටර්වයුව කරලා තියෙනවා. නමුත් ද ලංකාවේ අය ඉන්ටර්වයුව කරන්න එනකොට එයාලා කියන මුල්ම එක දෙයක් තමයි මේක හොඳට හිතට ගන්න ඕන. දැන් ඔනෙගයි ගා මිත්සුවරි මස් කියලා ඒගොල්ලෝ කියනවා. ඔනෙගයි කියන්නේ රික්වෙස්ට් තුනක් ඔයාලට කරන්න තියෙන මේ ඉන්ටර්වයුව එකට ඇවිල්ලා ඒගොල්ලෝ කියන ටික මම මේ කියන්නේ. දැන් එකක් තමයි කියන්නේ මොකද ලංකාවේ බොරු කියනවා කියලා දන්න නිසා ඒගොල්ලෝ මුලින්ම අර රික්වෙස්ට් තුනක් කරන්න තියෙනවායි කියලා කියනවා. උසෝ ඉවනයිද කුඩාසයි කියලා කියනවා. උසෝ කියන්නේ බොරු කියන්න එපා කියලා කියනවා ඉන්ටර්වයුව එකේට ඉල්ලලා. ඒක නිසා මොකද ජපනීස්ලා කියන්නේ ජෙනුයින් එකක්. දැන් ඒ අය දන්නවා අපි අය බොරු කියනවායි කියලා. ඒක නිසා මේ මුලින්ම ඒගොල්ලෝ ඉන්ටර්වයුව එකට ඇවිල්ලා ඉන්ටර්වයුව එකට එන ළමයිට ස්ටුඩන්ට්ස්ලාට කියනවා මෙන්න මෙහෙම රික්වෙස්ට් එකක් මගේ තියෙනවා මෙන්න මෙහෙම කියලා. ඒකෙන් එකක් තමයි ඉන්ටර්වයුව එකේදී බොරු කියන්න එපයි කියන එක. ඒක නිසා කවදාකවත් ජපානි ගිහිල්ලා ඉවරලා බොරු කියන්න එපා. බොරු කියලා එයාලට අහුනොත් ඊට පහුවෙන්ද අපි තමයි ස්කූල් එකෙන්ද වර්ක් කරන ප්ලේස් එකෙන්ද ඊට පස්සේ එතනින් අයින් කරන එක අයින් කරනවම තමයි. මොකද එයාලා එහෙම කැමති නැහැ ඒ බොරු කියන අයට මේනේ. හරියට දැන් අපිටම අපි මොකක් කරේ අර SSW යනකොට වර්ක් විස එකක් ඇවිල්ලා එතන ඇවිල්ලා අන්තිමට මෙයාට එතන ඒ කියන වැඩේ කරන්න බැරි නම් එතකොට ලොකු ඉෂුව එකක්. ඊට පහුවෙන්දම එයා එතනින් අයින් කරනවා. මොකද දැන් එයාලා ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ පුද්ගලයා නෙමෙයි. මෙයාට වැඩ කරන්න පුළුවන්ද බැරිද කියන එක තමයි එයා බලාපොරොත්තු වෙන්නේ. ඊට එහා දෙයක් එයාගේ බලාපොරොත්තුවක් නැහැ. ඒක නිසා ගොඩක් දුරට ජපානයේ ස්ටඩීස් වලට ගියත් එහෙමයි. අපි තුමු යුනිවර්සිටි එකට එන්ටර් වෙලා එතන ඒ ෆැසිලිටිස් පාවිච්චි කරනකොට ඔයාට උමන නැති ෆැසිලිටිස් එතන පාවිච්චි කරොත් එහෙම එතනත් ආපහු ඊට පස්සේ ඒ සුපර්වයිසර්ස් ලෝවා තියාගන්න මෙතන යන්න කියලා කියනවා. මොකද එයාලා කියපු ඒවා ඇහුවේ නැති නිසා. ඒක නිසා දැන් එයාලා ට්‍රස්ට් එක විශ්වාසය මත තමයි සම්පූර්ණ හැම දෙයක්ම මෙතන ගොඩ නැගෙන්නේ. ඒ විශ්වාසය කැඩුවොත් එහෙම දැන් හරි අමාරු වෙනවා එතන ඒ ප්ලේස් එකේ ඉන්න. ඊට පස්සේ එයාලගේ කිසිම එක්ස්කියුස් එකක් නැහැ. ඒක නිසා ජපානි කියන්නේ සම්පූර්ණම දැන් එතන විශ්වාසය මත ගොඩනගෙන ඒක ස්කූල් එක වේවා වර්ක් කරන ප්ලේස් එකක් වේවා. ඒක නිසා ඒ ටික ඇත්තටම මම මේව කියලා දෙනවා ක්ලාස් එකේදී කොහොමද කියන එක. ඊට පස්සේ බලන්න මේ සාමාන්‍යයෙන් එහෙ අපි දැන් ගියාම සිංගල් රූම් එකක් වගේ එකක් ගත්තොත් සාමාන්‍යයෙන් මම මේක ප්‍රයිස් එක වේරි වෙනවා. වේරි වෙනවා කියන්නේ අපි තම මෙට්‍රොපොලිටන් ඒරියා එක ටෝකියෝ ඒරියා එකේ ගත්තම සෑහෙන වැඩි. මට දෙන්නේ 45,000 yen විතර අපාර්ට්මන්ට් එකකට දෙන්න වෙනවා. ඔයගොල්ලෝ එක රූම් එකක් තියෙන එකක් ගත්තොත් ඒකත් ටෝකියෝ
ටෝකියෝ මෙට්‍රොපොලිටන් ඒරියා එකේ කිට්ටුව නැහැ. ඒ කියන්නේ පයින් යන දුරෙන් ගන්න නැහැ. අනිවාර්යයෙන්ම 40 කිලෝමීටර් හරිය කිලෝමීටර් 40ක් එහා ඒක ඈතින් තමයි හොයා ගන්න වෙන්නේ. ඊට පස්සේ අරගානම ගෙවලා ඊට පස්සේ ඔයාලට ට්‍රැවල් කරන්න වෙනවා ආපහු මේ ට්‍රේන් එකේ. දැන් මම කියන්නේ මේ ටෝකියෝ ඒරියා එකේ ගත්තොත්. නමුත් අපි වෙන ටෝකියෝ වලින් පිටපළාතක ගත්තොත් මේ ප්‍රශ්නේ නෑ. එතකොට අපි බුක්කා කියලා තියෙනවා. බුක්කා කියන්නේ living expenses ඒවා මේ expenses of food ඒ ටිකත් අඩුයි. ඊට පස්සේ ඊට අමතරව ඔය accommodation room එකකට දෙන fee ඒකත් අඩුයි පිට ටෝකියෝ වලින් ඈත පළාතක් වුණා. මට දැන් මම recommend කරනවා දැන් ඔයගොල්ලෝ ජපාන් වලට යනවා නම් ටෝකියෝ ඒරියා එකට ගියොත් අර expenses වැඩි. මේ ගන්න salary එකකින් හරි නැත්නම් ස්ටුඩන්ට්ස් ලා ඔය කරලා part time job එකකින් survive වෙන්න අමාරු වෙනවා මේ අර ටෝකියෝ මෙට්‍රොපොලිටන් ඒරියා එකට ගියොත්. නමුත් අනිත් පිට මොකද එහෙ අර මෙට්‍රොපොලිටන් ඒරියා ටෝකියෝ කියලා කිව්වත් අනිත් ඕසකා අනිත් ටවුන් වලට ගියත් අර এডুকেෂන් එක අතින්ද අනිත් හැම ෆැසිලිටි එක අතින්ද එක සමානයි වෙනසක් නැහැ. නමුත් වෙනස තියෙන්නේ මෙට්‍රොපොලිටන් ඒරියා එකේ අර ෆුඩ් වල ප්‍රයිසස් වැඩි අර ඊට පස්සේ ඒ ජනගහනය අනුව තමයි ඒක වෙලා තියෙන්නේ. මේ ඊට අමතරව accommodation වලට apartment වලට දෙන fee එකත් වැඩි මෙට්‍රොපොලිටන් ඒරියා එකේ. ඒක නිසා ඔයාලා ජපාන් වලට යන්න හිතාගෙන ඉන්නවා නම් ගොඩක් දුරට මුලින්ම මෙට්‍රොපොලිටන් ඒරියා ටෝකියෝ ඒරියා එක නෙමෙයි වෙන පිටපළාතක් තෝරගන්න එක හොඳයි. අර cost wise ඔයාලට expenses අඩු කරගන්න උවමනා. ඒ ටික තමයි මම මෙතෙන්ට කියන්නේ. ඊට පස්සේ අපි යමු මේකයි. දැන් ඔයාලට වැඩි opportunities ඇවිල්ලා තියෙන්නේ ඇයි කියන එක explain කරන්න තමයි දැන් මම මේ picture එක දැම්මේ. දැන් ඉස්සරහට ඇත්තටම ඔයාලා හේ ස්ටඩීස් හරි මොන හරි කරන්න යනෝ නම් opportunities රාශියක් එනවා අපේ foreign අයට. මොකද ඊට ලොකු හේතුවක් වෙන්නේ එයාගේ මෙන්න මේ birth rate එක අඩුකම. මේ birth rate එක එන්න එයාලගේ මේ අඩු වෙලා දැන් මෙතන බලන්න දැන් මේක 70 අවුරුදුනේ 1975 විතර අවුරුද්දකට 2 මිලියන් විතර බර්ත් තිබිලා තියෙනවා. දැන් ඒක අන්තිමට මේ අඩු වෙගෙන යනවා 0.5 මිලියන් වලට බර්ත් රේට් එක. දැන් ඒක නිසා දැන් මෙයාලගේ බර්ත් රේට් එක එහෙන් අඩු වෙනවා. අර elderly people ලගේ percentage එක සෑහෙන වැඩි වෙනවා. ඊට පස්සේ marriage rate එකත් එන්න අඩු වෙනවා. ඒ කියන්නේ කොහොමද එතකොට ළමයි නැන්නේ. දැන් ඒක දැන් වෙලා තියෙන්නේ. දැන් ජපාන් වල ඉන්න අය මේ ගොඩක් හිතනවා මේ එයාලා මැරි කරන එක ඒගොල්ලෝ කියන්නේ මෙන්දොක්සයි කියලා. මෙන්දොක්සයි කියන්නේ මේ එයාලගේ ලයිෆ් එක එන්ජොයි කරන්න බෑ කියන එක ඒගොල්ලෝ නිකන් එහෙම හිතනවා. දැන් මැරි කරාට පස්සේ මොකද ළමයි වෙනුවෙන් එයා කාලෙ මිඩංගු කරන්න ඕන. ඕ දේවල් දැන් අලුත් මොකද ජෙනරේෂන් එක එහෙම තමයි කල්පනා කරන්නේ. දැන් ඒක නිසා වෙලා තියෙන්නේ ජපාන් වල මේ ඊළඟ මම පික්චර් එකෙන් පෙන්නන්නම්. මෙතන එන්න වර්ක් ෆෝස් එක ජපාන් වල අඩු වෙගෙන යනවා. ඊට පස්සේ බර්ත් රේට් එක එන්න අඩු වෙගෙන යනවා. ඔයාලා පේන්නේ දිගටම බර්ත් රේට් එක අඩු වෙනවා. ඊට පස්සේ elderly people ලගේ population එක නැත්තම් වයසක අයගේ population එක එන්න වැඩි වෙගෙන යනවා. ඒක නිසා දැන් එයාලා දැන් ඒක නිසා තමයි දැන් ජපාන් වල immigration the laws ටිකක් ලිහිල් කරලා තියෙන්නේ foreign අයව. මොකද එයාලගේ industries තියෙන ඒවා run කරගන්න වෙනවා. අනිවාර්යයෙන්ම කොහෙන් හරි work force එක හොයාගෙන නැත්නම් නේ workers ලා හොයාගෙන. ඒක නිසා තමයි අපේ දැන් foreign අයට chance එක හම්බෙලා තියෙන්නේ ජපාන් වල නේ work කරන්න. දැන් ඒක නිසා තමයි SSW specified skill visa දැන් ඒගොල්ලෝ ඒ chance එක දීලා තියෙන්නේ. ඊට අමතරව ඔයාලට මම අර පාත් එක දැන් explain කරන්නම්. අර ඒ කියන්නේ මම recommend කරන්නේ ඔයාලට අර Japanese school ගිහිල්ලා දැන් එහෙම එන පාත් එක තමයි
one of the best eye with the method කියලා ඔයාලට හේස් සෑහෙන කාලයක් ඊට පස්සේ ඉන්නත් පුළුවන්. ඊට පස්සේ අර executive level job එකක් හොයාගන්නත් පුළුවන්. ඊට අමතරව PR එක ගන්නත් පුළුවන්. නමුත් අර SSW visa එකේ ගියාම වෙන්නේ පමණක් ඒක තියෙනවා jobs categories කීපයක් තියෙනවා. ඒ categories වලට සමහර වෙලාවට අර PR apply කරන්න බෑ. දැන් ඒගොල්ලෝ අර executive level නෙමෙයි ඒවා. දැන් ඒක නිසා දැන් ඒව ගැනත් මම පස්සේ කියලා දෙන්නම් කොහොමද ඒවත් කරන්න කියන්නේ. මෙතන මම පොඩි වීඩියෝ එකක් ඔයාලට ප්ලේ කරන්න දාලා තියෙනවා. ඒක පොඩ්ඩක් ඉන්න. බලමු. දැන්ට පොඩ්ඩක් බලන්න වීඩියෝ එක. දැන් මේක පොඩ්ඩක් ජපාන් ගැන පොඩි මේක ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. Hey guys, in this video we're going to talk about the land of the rising sun. Once you step off the plane in Tokyo, you'll feel like you had stepped into some sort of nirvana that was tailor-made for you. Japan is located on the Japanese archipelago, consisting of almost 7,000 islands. The four largest of these are Honshu, Hokkaido, Kyushu, and Shikoku. The climate of Japan is predominantly temperate, but varies greatly from north to south. The island of Hokkaido gets plenty of snow during the winter. About 73% of Japan is forested, mountainous, and unsuitable for agricultural, industrial, or residential use. The nature of Japan is beautiful and diverse, from subtropical evergreen forests in the south to coniferous forests in the north. Japan has 108 active volcanoes. It's substantially prone to earthquakes, tsunami, and volcanoes due to its location along the Pacific Ring of population is estimated at around 128 million. Japanese society is linguistically, ethnically, and culturally homogeneous, composed of 98.5% ethnic Japanese. The population density is very high, 336 people per square kilometer. More than half of Japanese population live in the cities, the largest of which are Tokyo. The Greater Tokyo area is the most populous metropolitan area in the world, with upwards of 37 million people, with neon-lit skyscrapers and ancient temples side by side. Yokohama is the second largest city in Japan by population and Japan's largest port city. It's very well known for its Sankei-en Garden, a botanical garden, and the seaside Minatamirai district, site of the 926-meter landmark tower. Osaka. Osaka is a large port city and a commercial center on the Japanese island of Honshu. It's known for its modern architecture, nightlife, and hearty street food. Sapporo, the capital of the mountainous northern Japanese island of Hokkaido, is famous for its beer, skiing, hot springs, and annual Sapporo Snow Festival featuring enormous ice sculptures. Since privatization in 1987, dozens of Japanese railroad companies compete in regional and local passenger transportation markets. Japanese trains are famous for their safety and punctuality. On weekdays, most prefer to travel by public transportation or bicycles. To come to work by car can sometimes be considered rude. Their railroad communication is very well developed. The total length of the railroads is 27,000 kilometers. The symbol of modern Japan is famous ultra-high-speed trains, Shinkansen, that can reach a maximum speed of 320 kilometers per hour. Proposals for a new maglev route between Tokyo and Osaka are at an advanced stage. They drive on the left side in Japan. Japan's road spanning has been extensive. It's 1.2 million kilometers of paved road. People drive here on the left side. On the highways, the maximum speed is 100 kilometers an hour, which you will agree is very slow for sports car enthusiasts. Japan takes the second place in the world after China in the length of underground tunnels, 4,000 kilometers. In Japan, there is a separate category of cars, K-car. They have yellow license plates, and in fact, they can be identified by their appearance. They are super small and with a very distinctive design. Their drivers receive tax and insurance cuts. For every 1,000 people, there are 593 cars in Japan.
It's the third largest car manufacturer in the world after China and the US, the homeland of such auto brands as Honda, Nissan, Suzuki, Mazda, and others. Sports here is very popular. First of all, Japan is associated with martial arts such as karate and sumo wrestling. Modern Japan is also interested. Also popular are baseball, football, golf, and motor racing. The Suzuka International Racing Course is one of the oldest remaining tracks of the Formula One World Championship, and such popular sport as drifting was invented in Japan in the 1960s. In terms of GDP, Japan ranks the third in the world after the US and China, despite the fact that Japan has very few energy resources. This country is very advanced in high technologies, robotics and electronics, automobile and shipbuilding. It's home to such brands of electronics as Canon, Sharp, Sony, Panasonic, and others. The country has the lowest unemployment rate in the world, 3%. On the average, the salary is $2,600 per month. The Japanese are real workaholics. Vacation is just 10 days a year at best. For many, the main goal of life is to increase the prosperity of the country and the firm they're working at. Staying late at work, coming to work on weekends, and even not taking a vacation altogether is the norm in Japan. In Japanese, they even have a special word, karoshi, which can be translated literally as overworked death. If you think Japan is all high-tech, think not. Many enterprises still use fax machines, and managers of companies of senior age do not want to change anything and just act the old-fashioned way. Housing in Japan is expensive. For example, in May 2016 in Tokyo, the average price per square meter was anywhere from $4,000 to $8,000. In cities, very tiny one-room apartments are very common, in which there's only a single room measuring about 10 square meters and a kitchen about 5 square meters. But the average area of a house in Japan is not the smallest. It's actually 95 square meters. Compare that to Britain, where it's only 76. Water in the house is expensive, so people often reuse water from the laundry. In winter, Japanese apartments can be cold because there is no central heating. Capsule hotels, the most economical kind of a hotel, which is very popular in Japan. Most typical guests are Japanese men who are not willing to go home right after work, or they're drunk, or they just want to spend some time alone. Foreign languages are not very common in Japan. After all, 98% of Japanese people are Japanese. Let's listen to what Japanese sounds like. どうも、ひなちゃんだよ。実はこの間、卒業しました。イエーイ Foreigners who live permanently in Japan have a hard time. You're always in the center of attention, and even after living 20 years in the country, you will be complimented with such lines as, "What a fine fellow! You learned how to use chopsticks. Why does Japan remain Japan?" Firstly, because of its geographical distance, and secondly, the migration policy in Japan is very tough. For example, in 2014 there were only about 5,000 applications for refugee status, of which only 16 were satisfied. But even if you do get your dream job in Japan, you can never become one of them. You'll always be an outsider, even if you look Asian, like Koreans and Chinese. In Japan, education is quite expensive. There is very high competition here, and therefore, to achieve success, you have to compete, and compete a lot. Children are constantly under pressure from both parents and teachers, reminding them that they have to be the best. Customer service is very different from American. When you enter the store, you'll be welcomed, but that's about it. You will not hear, "If you like that, we have this in stock as well. Do you want me to show you that?" No one's going to bother you until you're ready to buy something. Japanese service is all about respect for the client. The Japanese fashion is associated with something bright and vulgar, but these are the images that Google gives you when you search for fashion in Japan. But in reality, it's not. Yes, blue hair, insane outfits, and painted eyes, but the average Japanese is not like that. Japanese women are crazy about everything European. The medical mask has long been part of the national outfit in Japan. In winter, they wear it so that they don't get infected. In the spring, because of allergies. In the summertime, because of the dust. Also, Japan amuses the whole world with its insane talk shows which go over the limits of decency. The Japanese love to sing karaoke. In fact, this entertainment was invented here.
And Japanese anime and comics are the back door into the world of Japanese consciousness. Through them you can understand and appreciate the country a lot more. The traditional cuisine of Japan is based on rice with miso soup and other dishes. There's an emphasis on seasonal ingredients. Side dishes often consist of fish, pickled vegetables, and vegetables cooked in broth. Seafood is common, often grilled, but often served raw as sashimi or in sushi. No matter how famous the sake is, still the most popular drink in Japan is beer. Japanese hardly ever invite their guests to their homes, preferring to hang out or do business in restaurants and cafes. Tipping in Japan is not accepted, they just don't do it. Only in Japan you can meet incredible combinations of tastes. For example, ice cream with the taste of shrimps, tomatoes or even python, Kit Kat with a taste of wasabi, Pepsi with a cucumber flavor. Japan has the highest life expectancy in the world. I'm not exaggerating. 83.7 years. The Japanese love order and rules and everything. People are constantly under social pressure. People often complain to the police about their neighbors, about garbage and vehicles parked in the wrong place. Also, the Japanese men do not give too many compliments to ladies, especially if they're not familiar with the girl. It's related to Japanese culture where they expect you to remain modest and not show off your feelings. This has been taught to them since childhood. Do not bother others. Often Japanese women will take the first steps in building a relationship. For Japanese women, security is very important. If a guy doesn't have a lot of savings or a career, it's very unlikely for a girl to marry him. Morning rush hour in Tokyo might be crazy, but nothing feels out of control like it does in New York City or Toronto. People are expected to behave a certain way in public, and they do. People are expected to behave a certain way in public, and everything is in order. Japan is a beautiful chaos, bending but never breaking. And what interesting facts do you know about Japan? Let me know in the comment section below. Yeah, I think you got the idea that I mean, here, what's Japan and those important facts. But I have so many of the videos, but I'm not going to play all these things. But anyway, later when you come to the class, so then I will show you those the videos and everything. Yeah. Now I would like to talk about the disciple, the past. That means the path to go to Japan, and the first thing is a study in Japan, and the second the work in Japan, and then how to go to directly go to the training in Japan, and then the first I would like to study. So how to go to Japan for study and something like this. Study in Japan. Yeah, the first step or the මුලින්ම කරන්න තියෙන්නේ අපිටම දැන් ඔයාලා advanced level පාස් වෙලා තියෙනවා නම් දැන් advanced level දක්වා ඉගෙනගෙන තියෙනවා නම් අපිටම Japanese school එකකට Japanese language school එකකට යන එක තමයි හොඳම වැඩේ. මම කිව්වා අපිටම ජපාන් වල ගොඩ කාලයක්, ඒ කියන්නේ දිග කාලයක් ගිහිල්ලා establish වෙලා ඉන්න ඕන නම් මේ පාත් එක තමයි මම recommend කරන පාත් එක. නමුත් අනිත් අර SSW ගිහිල්ලා යන පාත් එකේ ඔයාලට තව ගොඩක් දේවල් කරන්න තියෙනවා මේ level එකට එන්න නම්. ඒ කියන්නේ visa change, ඒ කියන්නේ working visa එක change කරගන්න ඕන, ගොඩක් දේවල් තියෙනවා කරන්න. නමුත් මේ පාත් එකේ යනකොට තියෙන advantage එක ඔයාලට අර දිගටම යන්න පුළුවන්. ඒ කියන්නේ studies උත් කරන්න පුළුවන්. ඊට පස්සේ executive level එක job එකකටත් යන්න පුළුවන් මේ පාත් එකේ ගියොත්. අනික
සෑහෙන කාලයක් ජපාන් වල ඉන්නත් පුළුවන්. මේ පාත් එකේ ගියොත් අර SSW ගියා වගේ නෙමෙයි. ඒක නිසා මම මුලින්ම මේ පාත් එක රෙකමන්ඩ් කරනවා. මොකද දැන් ඔයාලට දැන් මේ ජපනිස් ලැන්ග්වේජ් ස්කූල් එකකට යනවා කියන්නේ ලැන්ග්වේජ් ස්කූල් එකේ ඇත්තටම අපේ සීනියර් අය. තව ශ්‍රී ලංකන්ස්ලා අනිවාර්යෙන් මෙතන ඉන්නවා. ඒක නිසා හරි පහසුවෙන්ම දැන් part time job එකක් හොයාගන්න එක. ඊට පස්සේ adapt ඒ environment එකට නේ familiar වෙන එක. ඒවා හරි පහසුවෙන් කරන්න පුළුවන් වෙනවා. මේ ඊට අමතරව language schools වල teachersලා හරි helpful. එයාලා ඔයාලට උදව් කරනවා. ඊට පස්සේ දැන් first year එකෙන් පස්සේ එයාලා ඇත්තටම open day වගේ තියලා universities වලින් ගෙන්නලා නැත්නම් technical colleges වලින් ගෙන්නලා දැන් ඔයාලා link කරනවා ඊළඟ year එකෙන් පස්සේ මේ කියන්නේ Japanese language school එකේ graduate වුණාට පස්සේ ඒ school ඉවර කරාට පස්සේ ඊළඟට යන්නේ කොතෙන්ටද ඒවත් අර Japanese language school එකෙන් connect කරලා දෙනවා මේ ඒ ටික තේරම ඒ ස්කූල් හොඳ ස්කූල් එකකට ගියාම ඒ සේරම ටික ඔයාලට ඒ ෆැසිලිටිස් හම්බ වෙනවා. ඊට අමතරව පමණක් ස්කූල් වල ඒ ස්කූල් එකේම තියෙනවා ටෙක්නිකල් ස්කූල්ස් තියෙනවා. ඒක නිසා වැඩි කොස්ට් එකක් නැතුව ඒ ස්කූල් එකේම ටෙක්නිකල් ස්කූල් එකට ගිහිල්ලා නැත්නම් ටෙක්නිකල් කොලෙජ් එකට ගිහිල්ලා ටෙක්නිකල් ඒ දැනුම අරගෙන ඊට පස්සේ ආපහු ඕනනම් ජොබ් එකකට යන එක එතන ඉඳලා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටෙක්නිකල් කොලෙජ් එකේ දැන් සාමාන්‍යයෙන් අපි තුමු ජැපනීස් පස්සේ මම කියන්නම් ජැපනීස් ලැන්ග්වේජ් ස්කූල් එකකත් තියෙනවා ඉගෙන ගන්න ඒ කියන්නේ ඉන්ටේක්ස් තුනක් තියෙනවා. එකක් තියෙනවා අප්‍රේල් ඉන්ටේක් එක කියලා, ඊට පස්සේ ජුලයි ඉන්ටේක් එක කියලා, ඊට පස්සේ ඔක්තෝබර් ඉන්ටේක් එක කියලා තියෙනවා. එක එක ඉන්ටේක් එකේ අනුව ජපාන් වල ජැපනීස් ලැන්ග්වේජ් එකේ ස්කූල් එකේ ඉන්න කාලය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් අප්‍රේල් ඉන්ටේක් එකට ගියොත් ජපාන් වල අවුරුදු 2ක් ඉන්න පුළුවන්. ඒක තමයි මේ 1 to 2 කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ ජුලයි ඉන්ටේක් එකට ගියාට පස්සේ අවුරුද්දයි මාස 9ක් ඉන්න පුළුවන්. නමුත් ඔක්තෝබර් ඉන්ටේක් එකට ගියොත් එහෙම අවුරුද්දයි මාස 5යි ඉන්න වෙන්නේ. දැන් ඒ වගේ ඉන්ටේක් එක නමුත් මම රෙකමන්ඩ් කරන්නේ අර මොකද දැන් අපි බේසික් ලෙවල් එක මෙහෙන් අරගෙන දැන් ඊට පස්සේ අපි තුමු දැන් මේ N5 ලෙවල් එක පාස් වෙලා ජැපනීස් ස්කූල් එකකට ගියාට පස්සේ ඔයාලට හරි ඉක්මනට ජැපනීස් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. අර අනිත් 6 ලෙවල් එකට ඒ කියන්නේ N4 N3 N2 වගේ ලෙවල් එකට හරි ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. එහෙම වුණොත් ඒ ජැපනීස් නොලෙජ් එකත් එක්ක ඔයාලට එක්ක ටෙක්නිකල් ස්කූල් එකකට නැත්නම් ඩිරෙක්ට්ලි අන්ඩර්ග්‍රැජුවේට් ජැපනීස් යුනිවර්සිටි එකකට එතන ඉඳලා යන්න හරි පහසු වෙනවා. දැන් ඒ ටික කරගත්තොත් නේ ඊට පස්සේ උමනාන පෝස්ට් ග්‍රැජුවේට් ඒ කියන්නේ MSc PhD ඒ වගේ කරන්නත් පුළුවන් ජපාන් වල. මොකද ජපාන් වල යුනිවර්සිටිස්ම තියෙනවා මේ 800 ගානක් 810ක් විතර තියෙන යුනිවර්සිටිස්. ඒකේ තියෙනවා කොපරිට්ස් කියලා තියෙනවා, සිරිට්ස් කියලා තියෙනවා. කොපරිට්ස් කියන්නේ නැෂනල් යුනිවර්සිටිස් තියෙනවා. ඊට පස්සේ සිරිට්ස් කියන්නේ ප්‍රයිවට් යුනිවර්සිටිස් තියෙනවා. උමනා ඕන යුනිවර්සිටි එකකට යන්න පුළුවන්. දැන් මේ අර ලැන්ග්වේජ් ස්කිල් එක හදාගත්ත අර ලෙවල් එක පාස් කරගත්තට පස්සේ මොකද ඒක හරි පහසුවෙන් ලංකාවේ ඉන්නවට වැඩිය ජැපනීස් ස්කූල් එකට ඇතුල් වුණාට පස්සේ මොකද අනිත් අයත් ඒ ගෲප් එකේ එක්ක හරි ඉක්මනට ලැන්ග්වේජ් එක මොකද ඔයාලා part time jobs කරනකොට ඒ ප්ලේස් එකේත් ජැපනීස් කතා කරනවා. ඊට පස්සේ එතනොත් ඉගෙන ගන්නවා ප්‍රැක්ටිකලි. ඊට පස්සේ ක්ලාස් එකට ඇවිල්ලා ටීචර්ස්ලාත් හරි හෙල්ප්ෆුල්. ඊට පස්සේ හරි කයින්ඩ් ඉනසන්ට් රයිට්. ඒක නිසා හරි ඉක්මනට ජපාන් වලට මම උනත් ජැපනීස් ඇත්තටම ලංකාවෙත් ඉගෙන ගත්තට යුනිවර්සිටි එක ඇතුල් වුණාට පස්සේ යුනිවර්සිටි එකේ සුකුබා ලැන්ග්වේජ් සෙන්ටර් එකක් තිබ්බා. ඒ සෙන්ටර් එකේ තමයි ඇත්තටම ජැපනීස් ඉගෙන ගත්තේ. ඒක නිසා දැන් ජපාන් වලට ගියාට පස්සේ හරි ඉක්මනට ජැපනීස් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. මොකද ඔයාලට මේ ලැන්ග්වේජ් එක එහෙ ප්‍රැක්ටිකලි යූස් කරන්න. ඒක නිසා ඉගෙන ගන්න රේට් එක පහසුව වැඩි වෙනවා. ඒ ටික බලන්න. ඊට පස්සේ දැන් ලැන්ග්වේජ් ස්කූල් එකේ අවුරුදු 2ක් හිටියට පස්සේ අනිවාර්යයෙන්ම දැන් වගේ ලැන්ග්වේජ් ස්කිල් එක හදාගෙන අර
එහෙ අපෝ JLPT හරි net හරි ඒ වගේ exam එහෙ ගිහිල්ලා කරන්නත් පුළුවන් ජපාන් වලදී. ඒ කරලගෙන entry වගේ level එකක් දාගත්තට පස්සේ ඔයාලට අනිවාර්යයෙන්ම technical college එකකට යන්න පුළුවන්. technical college එක අර අපිට motor mechanic තියෙනවා, automobile පැත්ත යනවා නම් ඊට පස්සේ hotel ශ්‍රේෂ්ඨ යනවා නම් මේ පැත්ත තියෙනවා. ඊට පස්සේ එක තියෙනවා areas වල the technical colleges තියෙනවා. ඒ technical college එකකට ගියත් ඒගොල්ලෝ technical college ඊට පස්සේ universities join කරලා තියෙනවා. අපි තුමු technical college එකක අවුරුදු 3ක් ඉගෙන ගන්නවා නම් ඒ 3න් පස්සේ ආවට ඩිග්‍රී එකක් ගන්න ඕමනා කියලා හිතනවා නම් ඊට පස්සේ යුනිවර්සිටි එකේ අර ඔයාලා ටෙක්නිකල් කොලෙජ් එකේ සර්ටිෆිකේට්ස් ටික තියෙනවා නම් මේ අවුරුදු 3ක් එහෙ ස්ටඩිස් කරා කියලා. දැන් එතකොට ඒ ක්වොලිෆිකේෂන් නැත්නම් ඒ සර්ටිෆිකේට්ස් අදාළ යුනිවර්සිටි එක මොකද බාර අරගෙන ඒකේ ක්‍රෙඩිට් ට්‍රාන්ස්ෆර් කරලා ඉවර වෙලා මේ අර යුනිවර්සිටි එකේ ෆෝර්ත් ඉයර් එකට කෙලින්ම යන්න පුළුවන්. අවුරුදු 4ක් ආපහු ඉන්න ඕනේ නැහැ අන්ඩර් ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් එකකට. ඔයාට එක අවුරුද්දක් විතරක් එතන යුනිවර්සිටි එකේ ස්ටඩිස් කරලා ඩිග්‍රී එකක් ගන්නත් පුළුවන් එහෙම. ඒක නිසා ඒ වගේ ෆැසිලිටිස් තියෙනවා ජපාන් වල. දැන් ඔයාලා ජපාන් වලට වගේ ජැපනීස් ස්ටඩිස් වලට ගිහිල්ලා දැන් මේ පාත් එකේ එනවනම් ඊට පස්සේ අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට රෙකමන්ඩ් කරනවා අන්ඩර් ග්‍රැජුවේට් වලින් ඉවර කරගන්න නැතුව පෝස්ට් ග්‍රැජුවේට් කරන්න කියලා. මොකද එහෙ MSc එකක් වගේ තියෙනවා නම් ජපාන් වල හොඳ ජොබ් එකකට යන්න පුළුවන් වෙනවා පෝස්ට් ග්‍රැජුවේට් තියෙනවා. ඔව් ඒ ටික තව දැන් මේකේ ඩීටේල්ස් පෝස්ට් ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් එකට යන්නේ කොහොමද, අන්ඩර් ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් එකට යන්නේ කොහොමද, ඒ වගේ දේවල් මට පස්සේ ඔයාලට ඩිස්කස් කරලා කියලා දෙන්න පුළුවන් වෙනවා. ඒ ටික පස්සේ මෙතන දැන් වෙලාව ඉස්සයි ප්‍රශ්න තියෙනවා. පස්සේ බලමු ඒ ටික. ඊට පස්සේ දැන් බලමු අපි මේ the language school එකකට යන්නේ කොහොමද කියලා. මොනවද අපිට අවශ්‍ය qualification මොනවද කියලා language school එකකට යන්න. මුලින්ම ඔයාලගේ age එක මොකද 18 වලට අවුරුදු 18කට වැඩි වෙන්න ඕන. ඊට පස්සේ දැන් මෙතන අර මේක තියලා තියෙන මිනිමම් එක අවුරුදු 18ට වැඩි වෙන්න ඕන. නමුත් maximum එක that's එකක් දීලා නැහැ. නමුත් එයාලා අවුරුදු 35ට වැඩි නම් ගන්නෑ. මොකද 35ට වැඩි එක්කෙනෙක් ගියොත් එහෙම එයාලගේ අර ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් ඒ වගේ ඒවට එයාට අවුරුදු 35ට වැඩි අයට ස්කෝලර්ෂිප්ස් දෙන්නේ නැහැ. ඒ වගේ ඒවට ඇප්ලයි කරන්න බෑ ජපාන් වලට ගිහිල්ලා. මොකද දැන් ඔයාලා අර ඒජ් එක අඩුවෙන් යනවා නම් මං කිව්වේ දැන් අපි ටෙක්නිකල් කොලෙජ් නැත්නම් අන්ඩර් ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම් වලට එන්ටර් වුණාට පස්සේ දැන් අපිට පුළුවන් එහෙ තියනවා මේ ස්කෝලර්ෂිප් the private institute organization ඊට පස්සේ ජපනීස් ගවර්න්මන්ට් එක ස්කෝලර්ෂිප්ස් දෙනවා. ඒ ස්කෝලර්ෂිප්ස් වලට අනිවාර්යයෙන්ම ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම හම්බ වෙනවත් එක්කලා ඊට පස්සේ ඊට අමතරව ජපාන් වල තියෙන ලොකු බෙනිෆිට් එකක් තියෙනවා. අපි ડોකියුමන්ට් එකක් ඉදිරිපත් කරොත් අපිට ටියුෂන් ෆී එක ගෙවන්න අපි තුමු යුනිවර්සිටි එක හරි ගොඩක් වෙලාවට ගවර්න්මන්ට් ඒවල තමයි ප්‍රයිවට් යුනිවර්සිටි එකට ගියොත් ඒ chance එක නැහැ. ගවර්න්මන්ට් යුනිවර්සිටි එක කියන්නේ කොක්රික්ස් දයිගොකු කියන එක නැෂනල් යුනිවර්සිටි එකකට ගියෝ අපි එන්රෝල් වෙලා ඊට පස්සේ අපි මේ ඉයර් එන්ඩ් එකේ අපි සබ්මිට් කරොත් දැන් මේ අපිට ඔයාට ටියුෂන් ෆී එක ගෙවා ගන්න හැකියාවක් නැහැ කියලා මොකක් හරි රීසන් එකක් දාලා ඒ ටික ඉදිරිපත් කරොත් ඒගොල්ලෝ ඒක ගොඩක් වෙලාවට පිළිගන්නවා. පිළි අරගෙන ඔයා ටියුෂන් ෆී එක එක්සෙම්ප් කරනවා. දැන් ඒක නිසා ගොඩක් ඇත්තට ලෝකේ කන්ට්‍රීස් අතර එකම කන්ට්‍රි එක තමයි ඔය වගේ ටියුෂන් ෆී එක්සෙම්ප්ෂන් දෙන මේ කන්ට්‍රි එක ජපාන් විතරයි. ඒ වගේ අර නැෂනල් යුනිවර්සිටිස් නේ. ඒක නිසා ඒ chance එක තියෙනවා ඔයාලට දැන් හැබැයි අතන ඒජ් එක බලපානවා ඒ ප්‍රශ්නේ. ඒක නිසා දැන් young ඒ කියන්නේ 18 20 ඒ වගේ නේ young age එකක යන එක සෑහෙන බෙනිෆිට් එකක් දෙනවා ජපාන් වලට යන එක. ඊට පස්සේ එයාලා චෙක් කරලා බලනවා ඔයාලා 12 years අර formal education එක complete කරලා තියෙනවද කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම advanced level දක්වා ඉගෙනගෙන තියෙනවා. නමුත් මෙතන කියන්නේ මේ advanced level pass වෙලා තියෙන්න ඕන කියන එක නෙමෙයි. advanced level වලට වෙනකන් ඉගෙනගෙන තියෙන්න ඕන කියන එක කියනවා. නමුත් result එක මොකක් වුණත් කමන්නේ advanced level result එක. නමුත් advanced level fail වෙච්ච අයත් යනවා. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත්
ෆේල් වෙච්ච අය ගියාට පස්සේ වෙන්නේ අර යුනිවර්සිටිස් යනකොට ඒගොල්ලෝ ඒ සර්ටිෆිකේට්ස් චෙක් කරනවා. එතකොට ඔයාලා ටෙක්නිකල් කොලෙජ් එකෙන් නවතින්න වෙනවා. ඊට එහා ලෙවල් එකකට යන්න ගියාම අමාරු වෙනවා අර ඇඩ්වාන්ස් ලෙවල් නැති වුණොත් එහෙම. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ තුන තමයි ඔයාලා දැන් මේ අපේ මේ ටයිම්ස් නේ මේ ස්කූල් ඔෆ් මේ හයි එඩියුකේෂන් වලට සම්බන්ධ වුණාට පස්සේ මෙන්න මේ රික්වයර්මන්ට් තුන මේදි කම්ප්ලීට් කරගන්න පුළුවන් වෙනවා. එකක් තමයි ඔයාලගේ ලැන්ග්වේජ් ස්කූල් එකකට යනවා නම් 150 hours of Japanese the learning කරලා තියෙන්න ඕන. මේ කරයි කියලා සර්ටිෆිකේට් එකක් ඉෂුව කරලා තියෙන්න ඕන ඕගනයිසේෂන් එකේ. ඒක අපිට කරන්න පුළුවන් වෙනවා. ඔයාලට මෙතන මෙහෙම 150 hours complete කරලා තියෙනවා කියලා සර්ටිෆිකේට් එකක් මේකෙන් ඉෂුව කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් එයාලා JLPT නැත්නම් මේ දෙක තමයි ගොඩක් දුරට බලන්නේ. අර JFT තව qualification exams කීපයක් තියෙනවා. මේ නමුත් මේක වැඩිපුරම බලන්නේ JLPT එක net එකයි. ඒකේ at least level 5 එක N5 ඒ කියන්නේ basicම level එක ඔයා pass වෙලා තියෙන්න ඕන කියලා කියනවා. නමුත් එහෙම නැතුවත් අර මේ 150 hours complete කරලා තියෙනවා නම් ඒවා ඔයාලට දැනුම තියෙනවා කියලා දන්නවා නම් මේක N5 එක pass ඒ පමණක් Japanese language institute විතරයි එහෙම consider කරන්නේ. පමණක් ඒවල පමණක් ඉන්ස්ටිටියුට් වලට N4 ඉල්ලනවා. N5 විතරක් නෙමෙයි. ඒක ඒ ජපාන් වල තියෙන ලැන්ග්වේජ් ස්කූල් එක අනුව වෙනස් වෙනවා. මේ ඒවා මම ඇත්තට ඔයාලා ගයිඩ් කරනවා මේ ඒ ටික වෙනම ද ලැන්ග්වේජ් ස්කූල් එකට ආවට පස්සේ ඒ ටික ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වුණාට පස්සේ ඒ ටික ගැන විස්තර මම වැඩිපුර විස්තර ටික කියලා දෙන්නම්. ඊට පස්සේ දැන් ඒ ස්කූල් එකකට ගන්නකොට ජපාන් වල ඒගොල්ලෝ අර ක්වොලිෆයින් එක්සෑම් එකක් වගේ එකක් තියෙනවා. ඒකට බලන්නේ ඔයාලා දැන් N5 වලට ඉගෙන ගන්න තියෙනවා නම් ඇත්තට මේක පාස් වෙන්න හරි පහසුයි. එයාලා ඉන්ටර්විව් එකක් තියෙනවා. ඉන්ටර්විව් එකේදී නම මොකද්ද? ඔයාගේ වයස කීයද? හොබි එක මොකද්ද? නේ? ඔය වගේ පොඩි ටිකක් අහලා ඊට පස්සේ මේ වචන ටිකක් දීලා මේක කියවන්න පුළුවන්ද? ඒ වගේ පොඩි ටෙස්ට් එකක් තියෙනවා. දැන් ඒක ඇත්තටම ඒවා දැන් මේ ලැන්ග්වේජ් ස්කූල් එකට නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එකට ආවට පස්සේ මට ඒ ටික කියලා දෙන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙතන තියෙන දෙක තමයි දැන් මේ වගේ ලැන්ග්වේජ් ස්කූල් එකකට යනවා නම් ෆයිනෑන්ෂියල් සපෝට් කෙනෙක් ඉන්න ඕන නැත්නම් ස්පොන්සර් කරන්න කෙනෙක් ඉන්න ඕන. ගොඩක් දුරට අම්මා හරි තාත්තා හරි ස්පොන්සර් කරනවා නම් හොඳයි. එතකොට එහෙම හොඳයි කියන්නේ එතකොට අර ස්ටුඩන්ට්ගේ ස්පොන්සර්ගේ අතර තියෙන රිලේෂන්ෂිප් එක අපිට හරි ක්ලියර්ලි ප්‍රූව් කරන්න පුළුවන් වෙනවා ඔයාලගේ බර්ත් සර්ටිෆිකේට්ස් අරගෙන ඉවර වෙලා. එහෙම නැති වුණොත් අපි වෙන මෙතඩ් එකකින් අර තියෙන ලින්ක් එක මේක රිලේෂන්ෂිප් එක මොකක්ද කියන එක අපිට එයාලට දෙන්න වෙනවා. මොකද මේ ડોකියුමන්ට්ස් ඒරම යන්නේ ඉමිග්‍රේෂන් එකට. ඔයාලා දැන් Japanese language school යනවා නම් අනිවාර්යයෙන්ම අපි මේ ડોකියුමන්ට්ස් ඒරම අදාළ ලැන්ග්වේජ් ජපාන් වල තියෙන ලැන්ග්වේජ් ස්කූල් එකට සබ්මිට් කරලා ඒගොල්ලෝ ඊට පස්සේ ඒ ටික එහෙ ජපාන් වල තියෙන ඉමිග්‍රේෂන් එකට සබ්මිට් කරනවා. මේ සබ්මිට් කරාට පස්සේ දැන් අපි සම්පූර්ණ through වුණොත් ඒ කියන්නේ එතන ඕකේ වුණොත් ඒගොල්ලෝ ඊට පස්සේ ඉෂුව කරනවා certificate of eligibility කියලා ඒ කියන්නේ COE කියලා certificate එකක් ඉෂුව කරනවා. දැන් ඒ certificate එක තියෙනවා නම් ඊට පස්සේ අපිට මේ local ඒ කියන්නේ ජපාන් අපේ ශ්‍රී ලංකාවේ තියෙන Japanese embassy එකට ඒ certificate of eligibility එකයි අනිත් application ටික අරන් ගියාට පස්සේ අපේ passport එකේ ඊට පස්සේ ඒගොල්ලෝ visa එක ගහලා දෙනවා මේ නේ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට රිජෙක්ට් වෙනවා අඩුයි. මොකද COE එක තියෙන නිසා certificate of eligibility එක තියෙන නිසා ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ visa එක අපිට දෙනවා. දැන් ඒක තමයි දැන් මේක මෙන්න මේ ડોකියුමන්ට් ටික අනිවාර්යයෙන්ම ස්පොන්සර් කරන කෙනා ඊට පස්සේ අර ස්පොන්සර් කරන කෙනා කවුද කියලා හරියට ඩිෆයින් කරගන්න ඕනේ. ඊට පස්සේ එයා දෙන්න වෙනවා අපිට ඔය the paying ability එක prove කරලා දැන් අපිට ඉමිග්‍රේෂන් එකට කියන්න බෑ මම ගිහිල්ලා මේ part time job එකක් කරලා තමයි මේ tuition fee එක හොයාගන්නේ. ඒ දේවල් කියන්න බෑ. එයාලට අපි මෙහෙන් පොඩ්ඩක් ලංකාවෙන් යවන විදිහට තමයි මුදල් යවන විදිහට අපිට
ඒ මුදල් යවන්න පුළුවන් ක්‍රම තියෙනවායි කියලා අපි මෙතන ડોකියුමන්ට් දෙන්න වෙනවා ප්‍රූව් කරලා. දැන් ඒවා ඇත්තටම මොකද මම ජපාන් වලට මේ යවන නිසා කට්ටිය දැන් ඒ ටික මට සපෝට් කරන්න පුළුවන් වෙනවා අවශ්‍ය ડોකියුමන්ට් මොනවද ඒ ටික ඔයාලට කියලා දීලා ඉවරයි. ඊට පස්සේ අපි යමු අර මම කලින් කිව්වා මේ එන්ට්‍රන්ස් එක ගැන. දැන් මෙතන මම කිව්වේ අර ජපනීස් ස්කූල් වලට එන්ට්‍රන්ස් තුනක් තියෙනවා. ඒප්‍රිල් ඉන්ටේක් එක, ජුලයි ඉන්ටේක් එක, ඔක්තෝබර් ඉන්ටේක් එක කියලා. ඊට පස්සේ ඒවට රෙජිස්ට්‍රේෂන් පීරියඩ් තියෙන්නේ මෙහෙමයි. ඔක්තෝබර් දැන් එක ඉන්ටේක් එකක් ඔක්තෝබර් පළවෙනි ඉඳලා ඒප්‍රිල් එන්ට්‍රන්ස් එකට, කියන්නේ අප්‍රේල් මාසේ යන එකට ඔක්තෝබර් මාසේ තමයි රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. ජුලයි ඉන්ටේක් එකට යන එකට ජනවාරි වල රෙජිස්ටර් වෙන්න තියෙනවා. ඊට පස්සේ ඔක්තෝබර් ඉන්ටේක් එකට යන එකට අප්‍රේල් වල රෙජිස්ටර් වෙන්න තියෙනවා මේ පීරියඩ් එක තුල. ඊට පස්සේ සාමාන්‍යයෙන් අප්‍රේල් ඉන්ටේක් එකට යන ස්ටුඩන්ට්ස් නැත්නම් ඒ පීරියඩ් එකට අප්‍රේල් ඉන්ටේක් එකට යන අයට 2 years වලට වීසා දික් කරගන්න පුළුවන්. ඊට පස්සේ ජුලයි ඉන්ටේක් එකට යන එකට මම කලින් කිව්වා වගේ අවුරුද්දේ මාස 9යි. ඔක්තෝබර් ඉන්ටේක් එකට යන එකට අවුරුද්දේ මාස 5යි. ඒ වගේ තමයි ඒගොල්ලෝ ඉන්ටේක් එකට ගන්න අවුරුද්දේ ඉන්ටේක් එක අනුව ඉන්න පුළුවන් ජපාන් වල ලැන්ග්වේජ් ස්කූල් එකේ ඉන්න පීරියඩ් එක වෙනස් වෙනවා. ඊට පස්සේ ඊට අමතරව මේ අපි තුමු ජපාන් යන්නේ නැතුව ජපාන් වලට යන්නේ නැතුව මෙහි ඉඳලා අපව මෙහි යුනිවර්සිටිස් වලට යන්න මෙතඩ් එකකුත් තියෙනවා. එතකොට ඔයාලට මෙහි අපේ ජපනීස් ලංකාවේ තියෙන ජපනීස් එම්බසි එකෙන් කන්ඩක්ට් කරන EJU කියලා එක්සැමිනේෂන් එකක් මෙහි. දැන් ඒ එක්සැමිනේෂන් එකටත් ඔයාලට හැබැයි දැන් ඒකේ ඔයාලගේ ගොඩක් වෙලාවට මැතමැටික්ස් ෆිසික්ස් ඒ නොලෙජ් එක බලන පේපර්ස් උත් තියෙනවා. ඒවා හැබැයි ඉංග්‍රීසි වලින් කරන්න පුළුවන්. දැන් ඊට අමතරව ජපනීස් ලැන්ග්වේජ් එකක් බලන පේපර් එකක් තියෙනවා. ඒ ටික එතකොට අනිවාර්යයෙන්ම දැන් මේ වගේ EJU මේක වෙබ්සයිට් එකට ගියාම මේ පිළිබඳ විස්තර සෑහෙන දැනගන්න පුළුවන්. මේ මෙතන වෙබ්සයිට් එකේ ඩීටේල්ස් උත් තියෙනවා. මේ EJU කියලා ගහපුවම වෙබ්සයිට් එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකේ වැඩි විස්තර එනවා. දැන් මේ එක්සෑම් එක මෙහි ලංකාවේ තියෙන ජපනීස් එම්බසි එක තමයි කන්ඩක්ට් කරන්නේ. දැන් ඒක පාස් වුණොත් ඉතින් ඔයාලට කෙලින්ම ජපනීස් ගවර්න්මන්ට් එකෙන් ස්කෝලර්ෂිප් එකක් දෙනවා. කෙලින්ම ජපාන් වලට යන්න. ඒ කියන්නේ යුනිවර්සිටි එකට ඇතුළත් වෙලා ස්ටඩීස් කරන්න. දැන් ඒක තව මෙතඩ් එකක්. දැන් මේ මෙතඩ් එකට යන්න ඔයාලා ඉස්සෙල්ලා මේ ජපනීස් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන තියෙන්න ඕන මෙහි ඒ එක්සෑම් එක පාස් වෙන්න. ඊට පස්සේ දැනට මේක මම ක්වික්ලි මේ ටික යන්නම්. ජපානයේ ඉන්න අපේ කියන්නේ අපේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම කියන්නේ ගොඩක් දුරට ඉන්නේ මේ කියන්නේ ඒෂියන් කන්ට්‍රීස් වලින් ගිහපු අය තමයි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා විදියට ඉන්නේ වැඩිපුරම ඉන්නේ. ඊට ලංකාවෙන් ඇත්තටම මේක අවුරුදු 2020 වල සාමාන්‍යයෙන් 6000ක් විතර ප්‍රමාණයක් තමයි ස්ටඩීස් වලට ලංකාවෙන් ගිහිල්ලා ඉන්නේ. නමුත් චයිනා, වියට්නාම්, නේපාල් වලින් සෑහෙන ප්‍රමාණයක් ගිහිල්ලා එහෙ ජපාන් වල ඉන්නවානේ. ඊට පස්සේ SSW එක දැන් ස්පෙસિෆයිඩ් ස්කිල් වර්කර් වීසා ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ ප්‍රෝග්‍රෑම් එකේ මේ තියෙනවා ටයිප් දෙකක් තියෙනවා. SSW වලට යනවා නම් ටයිප් 1 එක තියෙනවා, ටයිප් 2 එක තියෙනවා. ඒකේ ටයිප් 2 එකේ මෙන්න මේ වගේ ඒරියාස් තමයි තියෙන්නේ. නර්සිං, බිල්ඩින්, ක්ලීනින්, මැනේජ්මන්ට්. දැන් මේවා 15 ජොබ්ස් හොඳ එක්සිකියුටිව් ලෙවල් ජොබ්ස් නෙමෙයි. the machine parts and tooling industry දැන් මේ වගේ ජොබ්ස් වලට අපිට මෙහි ඉඳලා ඇප්ලයි කරලා යන්න පුළුවන්. නමුත් දැන් මේ හැබැයි ලංකාවට තාම දීලා තියෙන්නේ මේකේ කැටගරිස් 12ක් තියෙනවා. මේ 12න් ලංකාවට තාම chance එක දීලා තියෙන්නේ කැටගරිස් 5කට විතරයි. මේ ජොබ්ස් වලට යන්නේ මේ කැටගරිස් 5ක ඒරියාස් 5කට විතරයි යන්න පුළුවන්. අනිත් කන්ට්‍රීස් මොන කන්ට්‍රීස් වලට දීලා තියෙනවා 100%ම යන්න.
නමුත් ඒකත් ඔයාලට චෙක් කරලා බලා ගන්න වෙනවා. මම වැඩි විස්තර පස්සුව දෙන්නම්. මේ ඊට පස්සේ දැන් මෙයාලට දැන් මේ SSW 1 එකෙන් ගියොත් අවුරුදු 5කට තමයි ඒගොල්ලෝ සම්පූර්ණ working visa එක හදලා දෙන්නේ. අවුරුදු 5න් පස්සේ දැනට ඕනනම් change කරලා අර area එක ආපහු යන්න පුළුවන්කම තියෙනවා. නමුත් මෙයාලගේ demanded areas තියෙනවා. දැන් මෙන්න මේ area එක වගේ construction industry එකේ. ඊට පස්සේ මේකේ skill type 2 එකට තමයි එන්නේ. specified skill worker 2 category එකේ. දැන් ඔයාලට කලින් අරකට ගිහිල්ලා ඒක මේකට මාරු කරගත්තොත් තවදුර ඉන්න පුළුවන්. මේ chance එක තියෙන්නේ මේ area එකේ යනවා නම් දැන් මේ area එකේ යන කට්ටිය දැන් කලින් වන්නේ මේ specified skill 1 එකට යන අයට family එක ගෙනියන්න ඊට පස්සේ ඒ කිසිම facility එකක් නැහැ. එයාට විතරයි ගිහිල්ලා වැඩ කරන්න පුළුවන්. නමුත් මේ category 2 එකේ යන කට්ටියට හැබැයි අපිට දෙකයි chance දීලා තියෙන construction industry එකේ ship building and ship machinery industries කියලා මේ දෙකට යන්න පුළුවන් නම් ඒගොල්ලෝ අපිට family එකත් එක්කම migrate කරන්න අපිට chance එක දෙනවා. මේකේ අපි qualification සපුරලා මේක visa එක හදා ගන්න පුළුවන් නම් නමුත් කලින් 1 එකට ගිහිල්ලා මේකට මාරු කරගන්න පුළුවන් නම් ආපහු එහෙදි qualification හදා ගන්න. ඊට පස්සේ දිගට ඉන්න පුළුවන්කම ඇති වෙනවා. ඊට පස්සේ දැන් මේවා තමයි අර SSW 1 එකේ තියෙන cannot bring your family to Japan මේ වගේ ඒවා තමයි තියෙන්නේ නේ. ඊට පස්සේ 2 එකේ නම් අර restriction මොනවත් නැහැ. family එකත් ගෙනියන්න පුළුවන්කම ඇති වෙනවා මේ ජපාන් වලට. ඊට පස්සේ අපි එමු දැන් SSW එකේ කෙලින්ම working visa වලට යනවා නම් අනිවාර්යයෙන්ම the language skill එක N4 එක ඊට පස්සේ වෙනම exam එකක් තියෙනවා. ඒක කරන්නත් වෙනවා. ඊට අමතරව අර specific skill ඒ area එකේ තියෙනවා. ඒ exam එක නම් හැබැයි ඒ exam අපෝ ජපාන් වලින් තමයි conduct කරන්නේ. නමුත් ඒවා අපේ සිංගල් මීඩියම් එකෙන් කරන්නත් පුළුවන්. ඉංග්‍රීසි මීඩියම් ඕන ජපනිස් වලින් ඕන ජපනිස් ඕන මීඩියම් එකකින් ඒ පේපර් එක තියෙනවා. නමුත් ඊට අමතරව ජපනිස් පේපර් එකකුත් තියෙනවා. ඒ පේපර් එකේ හැබැයි ඊට අමතරව N4 level එකේ ජපනිස් උවමනා වෙනවා. අනිවාර්යයෙන්ම මේ කියන්නේ ඔයාලට මේ ජපනිස් ඉගෙන ගන්න වෙනවා SSW එකට යනවා නම් right. මෙතන තියෙන තවත් ඉම්පෝර්ටන්ට් දෙයක් හැබැයි අපිට එහෙ ජපාන් වල කම්පැනි එකක් හොයාගන්න වෙනවා. මොකද දැන් අපි අර ජපනිස් ලැන්ග්වේජ් ස්කූල් එකට යනකොට ලැන්ග්වේජ් ස්කූල් එක තමයි ජපානයේ තියෙන ඉමිග්‍රේෂන් එකට ડોකියුමන්ට් සබ්මිට් කරන්නේ අපේ ડોකියුමන්ට් එක. දැන් මෙතන වර්කින් විසා වලට යනවා නම් අර අදාළ අපි ගන්න කම්පැනිය තමයි මේ ડોකියුමන්ට් එක ඉමිග්‍රේෂන් එකට සබ්මිට් කරන්න ඕනේ. ඒත් අර සර්ටිෆිකේට් ඔෆ් එලිජිබිලිටි එක තමයි ගන්න ඕනේ කම්පැනි එකෙන් සබ්මිට් කළා. ඒක නිසා දැන් මෙතන තියෙන මූලිකම අපහසුතාවය තමයි මේ කම්පැනි එකක් හොයාගන්න. නමුත් ඒකටත් අර ජපාන් වල වෙබ්සයිට් එකක් කුයි එහෙ ඕගනයිසේෂන් එකක් තියෙනවා hello work කියලා. දැන් ඒකට රෙජිස්ටර් වෙලා දැන් ඔයාලට එහෙ කම්පැනි එකක් වාගේ ඒ අදාළ ක්වොලිෆිකේෂන් ටික දාලා එහෙම හොයාගන්නත් පුළුවන්කම තියෙනවා. ওই ටික තමයි ඊට පස්සේ දැන් මේක අර මං කිව්වා එක්සිකියුටිව් ලෙවල් එකේ අවුරුදු 5ක් අපිට ජපානයේ ටැක්ස් ගෙවලා ටැක්ස් සර්ටිෆිකේට්ස් සේරම ටික තියෙනවා නම් ඊට පස්සේ අපිට පුළුවන්කම ඇති වෙනවා PR එකකට ඇප්ලයි කරන්න. නමුත් අර කලින් ලැන්ග්වේජ් ස්කූල් එකේ ඇවිල්ලා ඊට පස්සේ එහෙම ඇවිල්ලා අවුරුදු 5ක් වර්ක් කරලා සෑහෙන ලොකු දිග කාලයක් ඊට පස්සේ ඉන්න පුළුවන් වෙනවා ජපාන් වල. මේ එහෙම ඉඳලා එන එක ඊට පස්සේ well established. ඒක නිසා ඒ පාත් එක තමයි මේ පාත් එකේ ගියොත් ආපහු ඔයාලට අර කැටගරි එක වෙනස් කරගෙන ඉන්න වෙනවා මෙතෙන්ට මේ ටික ගන්න. ඊට පස්සේ දැන් අන්තිමට මේ ටිකක් කියන්න මේක අලුතින් දැන් ආපහු ටෙක්නිකල් ඉන්ටර්න් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් මේක TITP කියලා දීලා තියෙනවා. දැන් මේක ඇත්තටම යවන්නේ මේගොල්ලෝ අපිට යවන්න බෑ ශ්‍රී ලංකා Bureau of Foreign Employment SLB FE එකෙන් තමයි මේක ඒ ට්‍රේනිස්ලා බඳවගෙන ඒක හරහා තමයි මේ මොකද ප්‍රයිවට් ඕගනයිසේෂන් හරහා යවන්න අමාරුයි මෙතෙන්ට. මොකද මේක ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට්
ඇග්‍රිමන්ට් එකක් සයින් කරලා ඒ හරහා තමයි දැන් යවන්නේ. දැන් මෙහෙම පාත් එකක් තියෙනවා ජපාන් වලට යවන්න. හැබැයි මෙහෙම ගිහිල්ලා ඉස්සලා ට්‍රේනින් වලට ගිහිල්ලා ඊට පස්සේ ආපහු SSW වලට අර අපි මම කියපු අර කැටගරි 1 එකට හරි කැටගරි 2 එකට අපිට වෙනස් කරලා ඊට පස්සේ 5 years ආපහු ඒ වර්කින් වීසා එකේ වැඩ කරලා ඔහොම ජපාන් වල ඉන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ N5 exam එක ගැන පොඩ්ඩක් මම මෙතන විස්තරයක් කරන්න. එක්කමට දැන් කාලේ වැඩිපුර ගිය නිසා දැන් මෙතන N5 exam එකේ papers සාමාන්‍යයෙන් දැන් තුනක් තියෙනවා. language knowledge එකක් vocabulary එක බලනවා, grammar and reading එක බලනවා, listening එක බලනවා. මේවා තමයි දීපු time එක. සාමාන්‍යයෙන් දැන් මේ papers දෙකේ දැන් vocabulary එක grammar and reading වල N5 exam එකේ නම් the total මේකට අපි 80 points තියෙනවා. 80 points වලින් අඩු ගානේ 38 points ගන්න ඕන. මේ section එක pass වෙන්න ඕන. ඊට පස්සේ listening එකෙන් 60ක් තමයි maximum. මේකෙන් 19 point ගන්න ඕන මේ section එක pass වෙන්න. එතකොට මේ දෙකේ total එකෙන් 80 points ගත්තොත් තමයි N5 JLPT exam එකේ pass වෙන්නේ ටික. ඊට පස්සේ dates තියෙන්නේ මෙහෙමයි. දැනට July 6th එකට දැන් register වෙන්න බෑ. දැන් මට දෙන්නේ the test date එක පහුගියලා ඒ කියන්නේ registration period එක පහුගියලා තියෙන්නේ. ඔයාලට JLPT එක ලියනවා නම් අපෝ December එක තමයි ලියන්න වෙන්නේ මේ the language එක ඉගෙනගෙන ගිහිල්ලා. මේකේ JLPT එකේ validity period එක මේ certificate එකේ lifetime තියෙනවා. ඕන කියන්නේ language school යන්නද SSW එකට යන්නද අර ඕඩු දෙකට මේ certificate එක අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ NET examination වෙනම මේ foundation එකකින් තමයි මේක Japanese foundation එක කරන්නේ. ඒකේ exam එක දැන් JLPT එක අවුරුද්දකට දෙපාරයි තියෙන්නේ. ජුලයි වෙලයි දෙසැම්බර් වෙලයි. නමුත් NET examination එක තමයි අපිට පහසුවෙන්ම කරගන්න පුළුවන්. මොකද අවශ්‍ය වෙලාවට අපි language එක ඉගෙනගෙන මෙන්න මේ NET exam එක තියෙනවා month තියෙනවා. මේ වල ජූන් ජුලයි මෙහෙම තියෙනවානේ. ඔයාලටත් the next April intake එකට ඇතුළත් වෙන්න යන්න ඉන්නවා නම් ඇත්තට දැන් ඒක මේ ඕගස්ට් සෙප්තැම්බර් දිහා එක්සෑම් එක කරලා මේක N5 මෙතන නේ qualification එක ගත්තොත් අනිවාර්යයෙන්ම යන්න පුළුවන් වෙනවා. මම මෙතනින් පොඩ්ඩක් නතර කරලා තව මේවා මම ඔයාගේ language school එකේදී මේවා play කරන්න. අපි යමු බලන්න ඔයාලටගේ ප්‍රශ්න මොනවද මේකේ දාලා තියෙන්නේ. Yes. Dr. Sumit, Times School of Higher Education ආයතනය වෙනුවෙන් පවත්වපු ලබන මෙම වෙබිනා පාඨමාලාවට බොහොමත්ම ස්තුතියි. ඔයගොල්ලෝ හැමෝම ජපානය පිළිබඳව ජපාන් යන්න කැමැත්තෙන් සිටින ඔබට ජපාන් යන්න පුළුවන් ක්‍රම සහ විධි සහ ඒවට ජපාන් මූලික භාෂා දැනුම කටයුතු කරන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම ගැනම පැය එකමාරකට අධික කාලයක් අප සමග සම්බන්ධ වී ඔබ සැමට කියලා දුන්න ඩොක්ටර් සුමිත් අපගේ ප්‍රවීණ ආචාර්යවරයාට බොහොමත්ම ස්තුතියි. ඩොක්ටර් සුමිත් අපිට ප්‍රශ්න කිහිපයක් ලැබිලා තියෙනවා. අතටම ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට යොමු කරන්න පුළුවන්. මම ප්‍රශ්නයකින් ඔබතුමාට යොමු කරන්න. පළවෙනි ප්‍රශ්නය තමයි ජපාන් වල IT job vacancy තියෙනවද? IT jobs vacancies තියෙනවා. දැන් IT පැත්තේ jobs වලට යනවා නම් ගොඩක් කලාට දැන් ජපාන් වල තියෙන IT companies උත් foreign companies තියෙන ගොඩක් දුරට. දැන් ඒගොල්ලෝ මේ vacancies advertise කරලා තියෙනවා. ඔයාට ඒ advertise කරපු ඒ web page එකකට ගිහිල්ලා ඒ ටික දැන ගන්න පුළුවන් නම් එතකොට පොණක් කලාට IT industry එකේ මේ language එක උමනා වෙන්නේ නැහැ. දැන් directly අර නේ apply කරලා එහෙම යන්නත් පුළුවන්. මොකද ගොඩක් වෙලාවට අර Japanese companies නෙමෙයි ගොඩක් foreign companies තමයි ඔය IT පැත්තේ handle කරන්නේ. එතකොට Japanese නැතුව යන්නත් පුළුවන්. මේ දිව apply කරලා ඉවරලා ඒ companies වලට නේ. එහෙම නැත්නම් එහෙම නැත්නම් ඉතින්
වාට IT පැත්තේ ජොබ් එකකට යන්න ඕමනා නම් අර ලැන්ග්වේජ් ස්කූල් ගිහිල්ලා එහි දැන් මොකද ජපානෙට ගියාට පස්සේ පහසු වෙනවා මේ ඊට පස්සේ ජොබ්ස් හොයාගන්න එක. මොකද එතන ඉඳලා නේ ද ලැන්ග්වේජ් එක ඉගෙනගෙන ඊට පස්සේ ජපනිස් ලැන්ග්වේජ් එකේ ස්කූල් එකේ ඉන්න ගමන් ඔයාට IT knowledge එක මොකක් හරි qualification තියෙනවා නම් අර අදාළ කම්පැනිස් බලලා ඉවරලා ඇප්ලයි කරලා දැන් ජපාන් වලමනේ ඉන්නේ. එතකොට පහසුවෙන්ම දැන් ඇප්ලයි කරලා ඒ අදාළ ඕගනයිසේෂන් එකේ ඉන්ටර්විව්ස් වලට ගිහිල්ලා එහෙම යන්න පුළුවන්. එහෙම නැත්නම් අර වගේ ඇඩ්වර්ටයිස්මන්ට් බලලා ඉවර වෙලා ඩිරෙක්ට්ලි ඇප්ලයි කරලා ඒ මෙතඩ් එකයි එහෙම තියෙනවා. ඔව් කියන්නේ. දෙවෙනි ප්‍රශ්නය ඔබතුමා ප්‍රසන්ටේෂන් එකෙන් විස්තර කරපු ප්‍රශ්නයක්මයි ඒජ් ලිමිට් එක කීයද කියලා. මිනිමම් ඒජ් ලිමිට් එක අවුරුදු 18යි. ඔව් 18යි. ඔව් ඊට පස්සේ the maximum එක මං කිව්වා 35 වලට අඩු වෙන්න කියලා. ගොඩක් වෙලාවට ලැන්ග්වේජ් ස්කූල් වලයි දැන් ගොඩක් වෙලා. හැබැයි SSW යනවා නම් 35 වලට වැඩි ගන්නවා ඇති. මේ නමුත් ලැන්ග්වේජ් ස්කූල් වලට ගන්නකොට යාලා මේ නමුත් දැන් අපිටම ඩිග්‍රී එකක් කරලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මොකද අපිට ප්‍රූව් කරන්න පුළුවන් මෙයා ඩිග්‍රී කරපු නිසා මේ වර්ක් කරපු නිසානේ දැන් මේ ඒජ් එක මෙයාගේ ගත වෙලා තියෙන්නේ කියලා. නමුත් එහෙම නැතුව දැන් අපිට ඇඩ්වාන්ස් ලෙවල් කරලා පාස් වෙච්ච හැටි යනවා නම් නේ එයා ඊට පස්සේ දැන් මෙතන තව ඉෂුව එකක් තියෙනවා. දැන් අර void එකක් තියෙන්න බෑ තමාගේ මේ CV එකේ. ඒ කියන්නේ දැන් මම ඇඩ්වාන්ස් ලෙවල් පාස් වෙලා ගෙදර අවුරුදු 2ක් ඉඳලා ඊට පස්සේ ජොබ් එකකට ගිහලා එතකොට ඒගොල්ලෝ ක්වෙස්චන් කරනවා අර අවුරුදු 2 මොකද්ද කරේ කියලා. දැන් ඒක නිසා දැන් ඒ අර ගැප් එකක් මොකක් හරි තියෙනවා නම් ඒව ටිකක් මොන හරි රීසන්ස් තියෙනවා නම් ඒගාලට කියන්න. ඔව්. තුන්වෙනි ප්‍රශ්නේ තමයි A level complete කරලා තියෙන්න ඕනේද කියන ප්‍රශ්නය. ඔව් ඒකට මම හැබැයි උත්තර දුන්නා. A level වලට ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 12ක් ස්කූලින් කියන්නේ අනිවාර්යෙන්ම නේ A level දක්වා ඉගෙනගෙන තියෙනවා ලංකාවේ හැටියට නේද? දැන් අපිටම A level පාස් වෙන්න උවමනා නැහැ. නමුත් අර 12 years schooling complete කරලා තියෙනවා. මොකද ඒගොල්ලෝ ඉල්ලනවා living certificate එක. living certificate එක school living certificate එක. එතකොට ඒකේ අර 12 years complete කරලා කියලා වැදිලා තියෙන්න ඕන. දැන් එහෙම ඉතින් school certificate එකක් ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. බොහොම ස්තුතියි ඩොක්ටර් සුමිත්. ඔයගොල්ලන්ට තවත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට මිනිත්තුවක කාල සීමාවක් ලබා දෙන්න පුළුවන්. ප්‍රශ්න තියෙන අය ඉන්නෝ නම් ඩිරෙක්ට්ලි ඉදිරිපත් කරන්න නැද්ද? අපිට මේ අවස්ථාවේ ප්‍රශ්න මුකුත් ලැබෙන්නේ නැහැ. ඩොක්ටර් සුමිත් එහෙමනම් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ කාලය වැය කරලා අපේ පාටිසිපන්ට්ලව දැනුවත් කරන්න Time School of Higher Education ආයතනය වෙනුවෙන් මේ පවත්වන ලද වෙබිනා පාඨමාලාවට බොහොමත්ම ස්තුතියි. ඔබ සැමට මම ආරාධනා කරනවා අපි අපේ අලුත් Japanese language in 5 පාඨමාලාව පටන් ගන්නවා මැයි මාස 11 වෙනිදා. ඒ සඳහා කැමති අය ලියාපදිංචි වෙන්න පුළුවන්. අතරම අපේ WhatsApp group එක මගිනුත් Japanese language in 5 WhatsApp group එක සමගිනුත් අපි දැනුවත් වීමක් කරනවා. ඊට අමතරව ඔබට ඕනෑම ප්‍රශ්නයක් තියෙනවා නම් Time School of Higher Education ආයතනයේ hotline එක අමතන්න පුළුවන්. 077 80යි 0288. එහෙමනම් මෙම වෙබිනා පාඨමාලාව සඳහා සම්බන්ධ වූ ඔබ සැමට සුබ සන්ධ්‍යාවක් වේවා. බෙහෙවින්ම ස්තුතියි. Thank you. Okay, thank you. Okay, thank you very much.